Right, good morning. Good morning. මෙන්න මෙතනින් තමයි අපි නවත්තලා තියෙන්නේ නේද? නෝට් එක ලියන එක. ජෝසප් කූනෝගේ ජෝස් කොලා ජෝසා ජෝ නිකෝල ජෝසේ කූනෝගේ වාෂ්ප දෙකන කතා කරලා ඉවරලා එතෙන් තමයි නවත්තලා තියෙන්නේ. අලුතෙන් ආයෙත් ඉන්නවා කියලා මම කෙටියෙන් ආසරයක් මතක් කිරීමක් ගන්නම්. මිනිසුන්ට අවශ්‍ය වුණා තමන්ට වඩා වේගයෙන් යන තමන්ට වඩා විබලයක් ගිහින් අරන් යන්න පුළුවන් වැඩි බ්‍රක් කර යන්න පුළුවන් මෝටර රථයක් නිෂ්පාදනය කරන්න. ඒකේ මුල්මාඩි දාලම උනේ පෘතුගීස් ජාතික පියතුමගේ වූ ෆර්නන්ඩ් වර්බිස් පියතුමා චීන අධිරාජ්‍යය සතුටු කරන්න කුඩා ත්‍යාගයක් දුන්නා. ඒකේ මධ්‍යසාරයෙන් දහනය කරලා තාපය ලබාගෙන ගෝලයක් ඇතුලේ තිබ්බ ජලය වාෂ්ප කරලා බබරයක් කරකවලා අපි කියන මේක ටර්බයිනක් කියලා. ටර්බයින් කරකවලා ඉවරලා රථය ධාවනය කරා. ඒක මේ මේසකුඩ තියන්න පුළුවන් තරම් පුංචි මෝටර රථයක්. මේක වැඩි දියුණු කිරීමක් තමයි යම්කිසි වැඩි දියුණු කිරීමක් තමයි ඊට ශත වර්ෂයක විතර පස්සේ 1769 දී නික් ජෝසේ කූනේ කරේ. එයා ප්‍රංශ ජාතිකයෙක්. එයා මේක ප්‍රංශ පාවල් හමුදාවේ කාලතුවක්කු ප්‍රවාහනය කරන්න පුළුවන් තරම් විශාල කරා. මේකේ සිලින්ඩර් දෙකක් ක්‍රියාත්මක වුණා. සිලින්ඩර් එකක් ඇතුලේ පිස්ටන් ඉහළ පහළ ගමන් කරා. රථයට ලොකු වේගයක් තිබෙන්නේ නැත. රථයට හම් වුණා ලොකු බරක් කරගෙන මේ හැකියාව ලැබුණා. දැන් එතන කතා කරමු. ඉඳගන්නකෝ. පුතේ හැම මාසෙම දෙවන සතිය පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. හේතුව දෙවෙනි සතිය එනකොට කඩ් ගන්න ලොකු තදබදයක් එනවා. කටි දකින්න ඇති පරක් කරන කට්ටිය ලොකු තදබදයක් එනවා. පුළුවන්පත් තියෙනවා පළවෙනි සතිය කඩ් ගන්න. දෙවෙනි සතිය කඩ් ගන්න බලාපොරොත්තු වෙනවා. උදේින් නැත්නම් පන්ති ටිකක් මිස් වෙනවා. මොකද 8යි කාලත් පහු කරලා පන්තිය පටන් ගන්න කරන්න වෙලා මදි වෙනවා. ඒ හින්දා හැම මාසෙම දෙවෙනි සතියේ කවුන්ටරේ ලොකු තදබදයක් එනවා. ඒක කල්පනාකාරී වෙලා ඒකට අනුව ක්‍රියා කරන්න. රයිට්. මම පොඩ්ඩක් යන්නම්. මෝටරකට කෙලින්ම දාන්න ඕනත් ඒ තාක්ෂණය දිනු ගන්න මුල්ල චාතිත්‍යය ගැන කතා කරන්න. මේ හැඳින්වීමේ පාඩම මම කියලා දීලා තියෙනවා. වාෂ්ප එන්ජිමේ නිර්මාණය. මේ කූනෝ ගතේ තිබුණු අඩුපාඩු මගහරවගෙන එංගලන්ත ජාතිකයෙක් වාෂ්ප එන්ජිමක් නිර්මාණය කරා. ඔයාලා අපි කවුරුත් නම් අහලා තියෙන ජේම්ස් වොට් තමයි ඒ නිෂ්පාදනය නැත්නම් ඒ නිර්මාණය කරපු පුද්ගලයා. වාෂ්ප එන්ජිමේ නිර්මාණය ඉනියු තාක්ෂණයේ විශේෂ සම්දිස්ථානයක්. මේ තියෙන ජේම්ස් වොට් නිර්මාණය කර මුල්ම වාෂ්ප එන්ජිම. මේක ඇත්තට වාහන නෙවෙයි හැදුවේ. මේක වාහනයක නෙවෙයි හැදුවේ. මේ හැදුවේ මේ දවස්වල කොට මේ 1700 ගණන් යනකොට 18 වන සියවස පටන් ගන්නකොට ගල් අඟුරු සඳහා දැඩි ඉල්ලුමක් ආවා. ගල් අඟුරු කියන්නේ හොඳ ඉන්ධනයක්. ක්කලා දැල්ලෙනවා දුම නැහැ. ලැබෙන තාපය වැඩි. ඒ හින්දා එන්න පුතේ. ඉස්සරහට යන්න. මේ ගල් අඟුරු සඳහා තිබ්බ දැඩි ඉල්ලුමට ගල් අඟුරු කැණීම් කරන්න පතල් හරනකොට ඒ පතල් වල වතුර එකතු වුණා. වතුර අයින් කන්න තිබ්බේ මිනිස්සු මගෙන් ක්‍රියාත්මක වන පොම්ප. ඒ කියන්නේ වට එන්ජිමක් තිබ්බේ නැහැ නේ කාලේ. මෙන්න මේ පොම්ප. මේ පොම්ප මිනිස්සු අතින් කරගවන්න ඕන. මේ හැන්ඩල් එක අගෙන අතින් කඩ ගන්න ඕනේ. එතකොට මේ තියෙන බකස් ටික යටට ගිහිල්ලා වතුරත් තරන් ඇවිල්ලා එළියට ඇවිල්ලා හැලෙනවා. නමුත් මිනිස්සු එක දිගට වැඩ කරනකොට මිනිස්සු වෙහෙසටපත් වෙනවා. මිනිස්සුන්ට ලොකු බලයක් දෙන්න බෑ. රාත්‍රී කාලේ වැඩ කරන්න බෑ. ඔය හින්දා ඔයා ගෙල්ල ඇති වුණා. පතල් හිමිය ප්‍රසිද්ධ කරා මේ ස්වයංක්‍රීය වැඩ කරන පොම්පයක් බාටපත් කරොත් එහෙම ලොකු ත්‍යාගයක් දෙනවා කියලා. ඒ කාලේ $50,000. දැන් නිකන් $5 මිලියන 5ක් වගේ ලොකු මුදලක්. මෙන්න මේ අභියෝගය සඳහා තමයි ජේම්ස් වොට් කියන ඉංජිනේරුවා වාෂ්ප එන්ජිම නිර්මාණය කරේ. වාෂ්ප එන්ජිම. මේක අපිට තේරුම් ගන්න අමාරු නෑ. මේකේ තියෙන වැඩ කරන ආකෘතියක් මේ තියෙන්නේ. ඒක ඇතුලේ තියෙනවා පිස්ටන් එකක්. අර කූණගේ එන්ජිමේ තිබ්බගේම සිලින්ඩරයක් තියෙනවා. මේ සිලින්ඩරය ඇතුළට බොයිලරුවක රත් කරන ජලය යොමු කරනවා. මේකෙත් ඉන්ධන ඉද පාවිච්චි කරලා තියෙන්නේ මේ ආකෘතිය පාවිච්චි කරලා තියෙන්නේ මධ්‍යස්ථාර
නමුත් ඇත්ත එන්ජිමේ පාවිච්චි කරේ ගල් ලඟුරු. එතකොට ගල් ලඟුරු දහනය කරනවා. බොයිලර් එකක තියෙන ජල වාෂ්ප කරනවා. මම ගඳින්න. ගල් ලඟුරු තමයි ඉන්ධන ඉදිරි පාවිච්චි කරේ. ගල් ලඟුරු දහනය කරනවා. දහනය කරලා ගාපයෙන් බොයිලර් එකක තියෙන ජලය වාෂ්ප කරනවා. ඒතර මුල් කොටස අර වර්බීස් පියතුමාගේ නිර්මාණයේ වැඩි දියුණු කිරීම තමයි තියෙන්නේ. ඔගේ තියෙන අඩුපාඩු. ඉන්ඩක්ෂන් දියුණු වෙන්නේ එහෙම තමයි. යම් කිසි නිර්මාණයක තියෙන අඩුපාඩු අයින් කරලා ඊළඟ එනවා. ෆෝන් එකමත් එහෙම වෙන්නේ. දැන් තියෙන ෆෝන් එකේ තියෙන අඩුපාඩු අයින් කරලා ඊළඟ ෆෝන් මොඩල් එක එනවා. මේ තියෙන බොයිලරුව ඒකේ තියෙන වාෂ්පය වන්න සිලින්ඩර් එකකට. සිලින්ඩර් එකට. සිලින්ඩරය ඇතුලේ තියෙනවා පිස්ටන් එකක්. පිස්ටන් එකක් තියෙනවා. ඒකට දණ්ඩක් සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ වගේ දඩ පුළුවන්වම චලනය වෙන්න පුළුවන්. නිදහස තියෙනවා. දණ්ඩක් සම්බන්ධ කරලා. එතකොට මේකේ තියෙන ජලය මේකේ තියෙන ජලය වාෂ්ප වෙනකොට බොයිලරුව ඇතුලේ තියෙන පීඩනය වැඩි වෙනවා. අභ්‍යන්තරයේ පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. ඕනම දෙයක් ඕන තරලයක් වායුවක් ඒවා ද්‍රවයක් ඒවා උත්සාහ කරන්නේ වැඩි පීඩනේ ඉඳන් අඩු පීඩනට යන්න. එයා අඩු පීඩනේ තියෙන මේ සිලින්ඩරය ඇතුළට ගිහලා සිලින්ඩරය ඇතුළේ සිලින්ඩරය ඇතුළේ පීඩනය වැඩි වෙනවා. ඒ පීඩනය ක්‍රියා කරනවා මේ පිස්ටනය මත. පිස්ටනය යනවා පල්ලෙහාට. යන්නේ එයා සම්බන්ධ කරලා තිබ්බර දඬු කොටසත් අරගෙන මේ දඬ තියෙන සිලින්ඩරය ඇතුලේ ඔහම ඇතුලෙන් තියෙන්නේ. මම ඇන්දට මේක ඇතුලෙන් තියෙන එළියෙන් බලුවම පේන්නේ නැහැ ඒක. ගිහිල්ලා පල්ලෙහා තියෙන රෝදයක්. මේ රෝදේ කේන්ද්‍රයට නැතුව කේන්ද්‍රයට පිටින් සම්බන්ධ වෙනවා. අපි කතා කරන දණ්ඩ. මැදින් මේක ඇණයක් දාලා හයි කරලා තියෙන. දැන් මේ බලන්නකෝ. ගල් තාපය හම්බ වෙනවා. ඒ තාපයෙන් ජලය වාෂ්ප වෙනවා. හුමාල පින්නේ වැඩි වෙනවා බොයිලරුව ඇතුලේ. හුමාලය කරනවා සිලින්ඩරයට. සිලින්ඩරය ඇතුලේ පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙන පිස්ටනේ පහළට ගමන් කරනවා. පහළට ගමන් කරද්දී ඉන්න මේ මැද තියෙන කේන්දරයේ තියෙන ඇණේ වට රෝදේ වට භාගයක් කරගෙනවා. පල්ලෙහෙන් අර මම එදා විස්තර කරපු විදිහට බුලම් මේ පැත්තෙනුත් යවන්න පුළුවන්. මේන් එවොත් මේ පැත්තේ හුමාලේ පීඩනය වැඩිලා පිස්ටන උඩට ගමන් කරනවා. එක පැත්තයි ගමන් කරනවා. අපිට හම්බ වෙනවා කැරකෙන රෝදයක්. මෙන්න මේ වාෂ්ප එන්ජිම නිර්මාණය කරා. ක්‍රියාකාරීත්වය බලමු. කොටස් ටික සිලින්ඩරය ඒ ඇතුලේ තියෙන පිස්ටනය බොයිලරුව උදුන මැදසාර ධානය කරා බොයිලරුව ඇතුලේ තියෙන ජලය ටික වාෂ්ප වුණා ගමන් කරා සිලින්ඩරය ඇතුලට පිස්ටනේ තෙරුමක් ඇති කරා බෙන් අර මම කියන දණ්ඩ ඒ දණ්ඩ මගින් රෝද කරකවනවා.
මේ කාලේ වෙනකොට ලෝකේ පුරා කරත දිව්වේ අස්සේ වැදගෙන ඒවට අපි කියව ආකාරත්ත කියලා අස කෝච්චි කියලා කිව්වා පීලි උඩ යන ඒවට පීලි උඩ කෝච්චි ගමන් කර කෝච්චි එන්ජිම අස්සය මේ පීලි උඩ තමයි මේ කෝච්චිය ඇදන් ආවේ ඒකේ මගිනුත් ප්‍රවාහණය කරා බාණ්ඩත් ප්‍රවාහණය කරා හැබැයි අස්සය වෙහෙසටපත් වෙනවා ලෙඩ වෙනවා හැම දෙන්න ඕන එක දිගට වැඩ කරන්න බෑ අන්න අර එන්ජිම ජේම්ස් වොට් හදපු එන්ජිම දැක්කා එංගලන්ත ජාතික ඉංජිනේරුවෙක් ජෝර්ජ් ස්ටීවන්සන් කියලා. එයාට තේරුණා මෙන්න මේ අස්සයා කරන්නේ ඇදගෙන යන එකනේ. අර එන්ජිමේ වාෂ්පෙන්ජේ කැරගෙන රෝදේ මේ පීලි උඩ තිබ්බොත් එහෙම ඒ එන්ජිමට පුළුවන් මේ ගෑල් ටික මේ මැද ටික ඇදගෙන යන්න. පීලි එහෙමමයි. අදටත් ලෝකේ මේ කෝච්චි පීලි අතර පරතරය අස්ස කරත් මේ පාවිච්චි කරේ. අස්ස කරත්ල රෝදවල පරතරය. ඒක කටිනව දන්න කාරණා. දැන් අදකල් තියෙනවා දුම්රිය මාර්ග තියෙනවා දෙකල් තියෙනවානේ. මේ දුම්රිය මාර්ග වල පීලි අතර පරතරයක් තියෙනවානේ. ඔය පරතරේ මුල් කාලේ ඔක ගියේ කෝච්චි නෙවෙන්න ගියේ කියන්නේ එන්ජින් වල ගියේ කෝච්චි නෙවෙන්න ගියේ අස්ස කෝච්චිනේ ගියේ. අන්නේ අස්ස කරත්තේ රෝද අතර පරතරය. ඒක වෙනස් කරලා නැහැ. වෙනස් කරන්න බෑ එකපාර. ඒක තාමත් පවත්වා ගන්නවා. එතකොට මේ අස්ස වෙනුවට අර වාෂ්ප එන්ජිමක් වෙලා වාෂ්ප දුම්රිය නිර්මාණය කරා ජෝර්ජ් ස්ටීවන්සන්ගේ ඉංජිනේරුවා. මේ තියෙන ජෝර්ජ් ස්ටීවන්සන්ගේ මුල්ම වාෂ්ප දුම්රිය. මේ තියෙන ඒ කොටස් වලට අඳුර ගන්න පුළුවන්. සඳේ මේ ලයිට් ගත් එකට සෙට් එකක්ම පත් වෙනකොට. එතකොට ස්ක්‍රීන් එක පේන්න දෙනවා. මේක පත් වෙන්නේ නැහැ. මේක පත් වෙන්න තෝනේ මේක පත් වෙන්න තෝනේ. හරි. රයිට්. මේක කොටස් හඳුනා ගන්න පුළුවන් ඔයාලට. මේ තියෙන ජලය දාලා තියෙන බොයිලරුව. මේ පැත්තේ තමයි උදුන තියෙන්නේ. උදුනෙන් තාපය දීලා බොයිලරුවේ තියෙන ජලය වාෂ්ප වුණාම ඒ ජලය ටික එනවා මොකේද? අවුන්නේ දැන් නම්බර දෙන්න කියන්න ඕන. සිලින්ඩරයට වෙන සිලින්ඩරයට එනවා. සිලින්ඩරය ඇතුළේ හුමාලෙන් පිරෙනවා. හුමාලෙන් පිරෙද්දී පිස්ටන් එක ගමන් කරනවා. පිස්ටන් එක ගමන් කරලා බේන් අර සම්බන්ධ කරලා තියෙන දාන්න රෝද වලට හයි කරලා තියෙනවා. ඒකට අපි ජවරෝධ කියලා ඉස්සරහට කතා කරන්නේ. ජවරෝධ කරගෙන දුම්රිය ගමන් කරනවා. මේ ලංකාවේ දාවන වෙන තාමත් දාවන වෙන වාෂ්ප දුම්රියක් 1910 වගේ පටන් ගත් දුම්රිය ගමන ලෝකේ අවුරුදු 150කට වඩා 1960 1970 විතර ලංකාවේ නම් 1980 වෙනකම් මේ වාෂ්ප දුම්රිය මගින් තමයි සිද්ධනේ. ඉඳ ලෝකේ භාණ්ඩ ප්‍රවාහණය වාෂ්ප දුම්රිය මගින් සිදු වුණා. දුම්රිය වලට සීමා වුණේ මේ වාෂ්ප එන්ජිම. ඔයාලගේ සරුත් ඉන්නේ පොඩි කාලේ. මේකේ මේ රෝද දිහා බහුවම මට හිතා ගන්න පුළුවන් ද මොකද්ද රටේ කියලා. මොකද්ද? ට්‍රැක්ටරයක්. මේක ජපානයේ කෘෂිකාර්මික රටක්. එතකොට මේ ජපානයේ කෘෂිකර්මය දිනු කරලා මේට අවුරුදු 125කට කලින් ගෙනාවු ට්‍රැක්ටරයක් මේ තියෙන 1901 ගෙනාවු ට්‍රැක්ටරයක්. මේක තාම ක්‍රියාකාරී. අපි බලන්නේ නැතිදි ක්‍රියාකාරී වැඩ කරනවා. හරි. ඒ හින්දා ප්‍රවාහන ශේෂ්ත්‍රයේ වගේම කෘෂිකාර්ම ශේෂ්ත්‍රය වගේ බලශක්තිය අවශ්‍ය හැමතැනම වාෂ්ප එන්ජිම මුල්ලයි වෙරලා ප්‍රවාහණය පටන් ගත්තා. වාෂ්ප එන්ජිමෙන් බල ගන්න ට්‍රැක්ටර්, ලොරි. මේ ලංකාවේ තියෙන ලොරිය. ලංකාවේ තිබ්බ සබන් කර්මාන්තශාලා BCC එක තාම තියෙනවා. අන්න ඒකේ බාහන ප්‍රවාහනට පාවිච්චි කරපු වාෂ්ප එන්ජිම තිබ්බ ලොරියක් මේ තියෙන්නේ. තාම දාන කරන්න පුළුවන්.
වාෂ්ප එන්ජිම වගේ. මේ ඔක්කොම වාෂ්ප එන්ජිමෙන් දාවන රත. ලෝක රත, ට්‍රක් රත, මොටර රත ඔය වගේ ඔක්කොම නිර්මාණය වෙනවා. එතකොට දැන් අපි කතා කරන්නේ ඔටෝමොබයිල් ගැනනේ. වාෂ්ප එන්ජිම මේ වාෂ්ප එන්ජිමෙන් බලගෙනනිච්ච මෝටර රත නිර්මාණය කරන්න පටන් ගත්තා. දැන් කට්ටිය එලා සෙට්ලා තියෙන හින්දා අපි නොට් එක ලියන්න පටන් ගමු. ඊළඟ අලුත් ඡේදකේ රූපයක් දීලා තියෙනවා ළගේ රූපකොලේ වාෂ්ප මෝටර රතයක් ඇන්ටිනෙක් ඉඳන් යන මෙන්න මේ රතය රූපේ රූපද අලවන්න නොදන්න අය අලුත් අබ්බුවා ඉන්නවනම් අපි නෝට් ලියනකොට රූප අලවන්නේ වම් පැත්තේ හො දකුණු කෙළවරේ රූපකොලේ අරගෙන රූපේ අතර ගන්න වෙනවා යන ඉඩ ප්‍රමාණය ගන්න රූපේ ගත්ත පටස් කල කරන්න දෙයක් අපි නෝට් එක ලියලා තියෙන ටික මෙටික නම් මෙතන රූපකොලේ මේ රූපය අලවන්න දෙන්නේ කෙළවරෙන්ම තිබ්බා පෑන 34ක් තිබ්බා ඒ 34 පේනවා ඒක පෑනින් මොහොම යා කරන්න අද දවසේ පළවෙනි රූපේ කියන්නේ එක කියලා මේකේ ලියන්න මෙතනත් එක කියලා ලියන්න අදම ගිහින් බලලවන්න එතකොට මේකට අදාළ නෝට් එක මෙතන ලියන්න මේම ලියන්න මම හිතනවා ගියසුම රූප ටික දැන් අලවලා ඇති කියලා. वर्ष 1765 දී वर्ष 1765 දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් වොට් ඉංග්‍රීසි ජාතික ජේම්ස් වොට් सार्थक वाष्प एंजिमक निर्माण करून लැබිය सार्थक वाष्प एंजिमक निर्माण करून लැබිය जॉर्ज स्टीवनसन එම එන්ජිම යොදා ගනිමින් වාෂ්ප දුම්රියක් 1803 දී නිපදවන ලදී 1803 දී නිපදවන ලදී ඒ සමගම වාෂ්ප එන්ජින් යොදන ලද ලොරි රථ ट्रैक्टर
සහ රූපේ දැක්වෙන ආකාරය මෝටර් රථද නිර්මාණය විය චොට්ටක් වේගය වැඩිනේ නේ පුතේ ඔය වේගය අල්ල ගන්න වෙනවා නිර්මාණය විය ගමු හරියනවා සතියක් දැන් ඔයා මෙහෙම ගන්න ඈ දෙපැත්තක් නැහැ මම හැම වාක්‍යෙම සාමාන්‍ය හැම වාක්‍ය කියලාම තුන් පාරක්වත් කියනවා අනිත් දෙයන්න බැරි වෙත්තාද එහෙම දෙපැත්තේ බලන්න එපා මම ඔය කියන වාක්‍ය කියලා කඩුම ගන්න තුන් පාරක්වත් කියනවා අහගෙන ඉඳලා ඒකම නැත්තම් අදහස් වෙන විදිහට වාක්‍ය සම්පූර්ණ කරගන්න ඔක පුරුදු වෙන්න ඕනේ මොකද විභාගයේදී මේ ET වලට ඒ නෑ මං කිව්වනේ කිව්වා ඒ කියන සාමාන්‍යයෙන් හම්බෙන්නේ නැහැ ET වලට ඒ හින්දා ඒ ලෙවල් විභාගයේ ඕනම ඒ ලෙවල් විභාගයක තියෙන විෂය 50 ගණනක් ඇතුලේ අඩුම ඒ තියෙන ET වලට අමාරු කියන්නේ ඔය කම්බයින්ඩ් මැත්ස් කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ ඒවා නෑ ඒවට ඒ තියෙනවා මීට වඩා ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම කම්බයින්ඩ් මැත්ස් වල 107ක් විතර ෆිසික්ස් වල 105ක් විතර තියෙද්දි 2025 ගේ ET වලට ඒ තියෙන්නේ 100.8යි 108ක් නෙමෙයි 100.8 තියෙන්නේ හේතු ලියන්න බෑ ළමයින්ට ලියන්න බෑ එහෙනම් ලියන්න පුරුදු වෙන්න ඕන ලියන එකේ ගොඩ දේවල් තියෙනවා අල්ලා ගන්න එකක් තමයි වේගය ගොඩක් ලියන්න තියෙනවා මේ තාක්ෂණයෙන් අපි ලියන තාක්ෂණ විස්තර කරන්න වෙනවා වේගය ඊළඟ අපි රූප සටහන් අඳින්න ඕනේ ගැළපෙන රූප සටහනක් අඳින්න ඕනේ ඒකෙන් තමයි පැහැදිලි වෙන්නේ අපේ උත්තරේ පැහැදිලි වෙන්නේ ඒකේ රූප සටහන් අඳින්න ඕනේ ඊළඟ ගලපලා ලියන්න ඕන ඊළඟ ලියද්දි තියෙනවා එක එක ෆෝමැට්ස් රචනා ශෛලියෙන් ලියනවා ඊළඟ අපි පොයින්ට් ෆෝම් එකෙන් ලියනවා ඡේදක් විදිහට දානවා ඔය හැම එකක්ම හැමතැනටම ගැලපෙන්නේ නැහැ ගැලපෙන එක මොකක්ද හොයාගෙන ලියන්න ඕනේ ඒක ලියලා හුරු වෙන්න ඕනේ ඒක තමයි මම ටියුට් වලට වැඩි බක් දෙන්නේ නැතුව ටියුට් එකක් දෙනවා මුද්‍රණය කරපු ටියුට් එකක් දෙනවා ලියන එකෙන් තමයි ඔයා හුරු වෙන්නේ ටියුට් එකෙන් හුරු වෙන්නේ ප්‍රින්ටින් මැෂින් එකට ඔයාට හුරු වෙන්නේ නැහැ ඒකට හරි ඒ හින්දා ලියලා හුරු වෙන්න ඕනේ වේගය අල්ලා ගන්න ඕනේ කාලයක් ඇද්දී ඔක හරියනවා ඒ හින්දා තමයි මගේ පන්ති සාමාන්‍ය ඔය නේ ගිහිස්වමාන්නේ ලස්සන වැඩක් වුණානේ 25 රිසල්ට්ස් ඇවිල්ලා සෑහෙන කාලයක් නේ ඒකේ හිටියා මගේ පන්ති හිටියා හොඳට ලියන ළමයි වේගෙන් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් දුන්නොත් එහෙම ගැලපෙන්න ලියනවා ප්‍රකරණ දෙක උන්නේ ගම් එහෙම වරදින්නෙම නැහැ සද්දයක් බද්දයක් නුවපන්ති සද්දයක් බද්දයක් නැහැ ලියලවල පැත්ත කරලා ඉන්නවා මම උත්තර බං යදී අන්තිමට බලන්න මම දන්නවා ෂුවර් එක හරි කියලා මම හිතුවා මෙයාට අනිවාර්යෙන් දිස්ත්‍රික් රැන්ක් එකක් එන්න ඕනේ කියලා ඉහළම රැන්ක් එකක් එන්න ඕනේ කියලා රිසල්ට්ස් ආවා මේ දරුවා දිස්ත්‍රික්කේ 9 වෙන්න බැරි දෙයක් මේක වෙන්න බැරි දෙයක් මොකද ඊට වඩා අඩු හැකියාවල් තියෙන කට්ටියට ඊට වඩා උඩ දෙක තුනේම අපේ පන්තිෙම හිටියා ඒකවත් නැහැ ඊට වඩා 100 එකක් තියෙන මේ දරුවට ඊට වඩා 100ක් එන්නම බෑ හැබැයි දැන් ඇවිල්ලා කොහොමද වුණා මක ආපුදේ බාර ගන්න පුතේ වා පුළුවන් රීකරෙක්ෂන් දාන්න ගැටලුවක් තියෙනවා හැබැයි දැන් ඔයා අභියෝගයක් බාර ගන්න ඔයා මෙච්චර මහන්සිලා ඔය මෙච්චර දක්ෂලා ඔයාට අඩු රිසර්ච් කරලා තියෙන්නේ අඩු හදා ගන්න කැම්පස් එකේදී කැම්පස් එකේ දාන්න පුළුවන් වැඩිම වැඩ පෙන්නලා කැම්පස් එකේ උඩම පන්ති සාමර්ථ්‍යයක් අපි කියන ක්ලාස් පාස් එකක් කියලා ෆස්ට් ක්ලාස් තියෙනවා සෙකන්ඩ් අපර් තියෙනවා සෙකන්ඩ් ලෝවර් තියෙනවා ෆස්ට් ක්ලාස් එකක් දාගන්න ලෝකෙම විවුර්තයි එතකොට ෆස්ට් ක්ලාස් එකක් කියන්නේ පුතේ යුනිවර්සිටි වල ඇප්ලිකේෂන් දාපුවම ශිෂ්‍යත් එක්කත් එක්ක බාර ගන්න ශිෂ්‍යත් එක්ක හැකියාව තියෙනවා උට එන් තිබිලා ගිය සමාන සෙනසුරාදා ඒ කියන්නේ අපි මෙහි සමාන පන්ති තිබ්බේ එදා රීකරෙක්ෂන් වල රිසල්ට්ස් ආවා මේ දවස් රීකරෙක්ෂන් දාලා නැහැ හැබැයි ඇති ප්‍රයෝගයක් මානක් මේ දරුවා මේ මහනුවර දිස්ත්‍රික්කේ පළවෙනියා වෙලා මහනුවර දිස්ත්‍රික්කේ පළවෙනි නවලයා වෙලා හිටිය දරුවා මහනුවර දිස්ත්‍රික්කේ පළවෙනියා වෙලා රීකරෙක්ෂන් වත් දාන්න නැතුව 100ක එකක් වෙලා 100ක එකක් වෙලා 100ක 35 මට්ටම තිබ්බනම් මේක ඒකක් වෙන්න අපි තුම 40ක් විතර තිබ්බයි කියලා ඉතින් එහා වගේ ලකුණු 20ක්වත් අඩුම ගානේ ඇඩ් වෙන්න එපා ලස්සනම දේ ඒක නෙමෙයි එයාගේ අයිලන්ඩ් රෑන්ක් එක දිස්ත්‍රික් රෑන්ක් නෙමෙයි අයිලන්ඩ් රෑන්ක් එක තිබ්බ 185 ඒක 11ට අඩු
185 ඉඳන් 11ට එන්න අඩුම ගානේ මේ ළමයාට 30න් උඩ 35ක් විතර ලකුණු එකතු වෙන්න ඕන. බහුවර්ණයක් දෙයක් කරදලා වෙන්න විදියක් නැහැ. රචනා ප්‍රශ්නයක් ඉස්සලා වෙන්න විදියක් නැහැ. පේපර් එක කොටස් තුනයි. ප්‍රැක්ටිකල්, රචනා ප්‍රශ්න පත්‍රය, බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ලකුණු හම්බෙන්නේ පුතේ දැනන් ඉන්න දෙයක්. ඒකින්ද කියන්නම්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ MCQ එකට පැය 2යි ලකුණු 35යි. රචනා එසේ එකට පැය 3යි ලකුණු 35යි. ඊළඟට වලට ප්‍රැක්ටිකල් දිය. ප්‍රැක්ටිකල් වලට පැය භාග ප්‍රැක්ටිකල් ලකුණු 30යි. 35 70 30යි 100යි. යොම හැදේ. එහෙනම් මෙච්චර ලකුණු ගණනක් ඇවිල්ලා 185න් 11ට ඉහළ රෑන්ක් එක ඉහළ නගින්න මෙච්චර ලකුණු ප්‍රමාණයක් එකතු තියෙන්න ඕනේ. නේද? මිස් කරනවා මිස් වෙන්නේ ප්‍රැක්ටිකල් වලට කොහොමද හම්බ වෙනවනේ. මොකෙන්ද? MCQ එකෙන්. වචන සමත් මිස් වෙන්නේ ගාවන්නේ. අනිත් එක ලොකුම දේ තමයි මෙයා රීකරෙක්ෂන් දාලා නැහැ. හොයලා ඔය රීකරෙක්ෂන් දාපු නැති 100 ගානකගේ රිසර්ච් වෙනසල. මගේ 5 වෙනි 6 වෙනියට ගිහලා ඉතින් මෙයා උඩට එනකොට මේ ඉඳන් එකට එනකොට උඩ ඉන්නේ පල්ලෙහාට යන්නේ පේ. 5 වෙනි 6 වෙනියට ගිහිල්ලා. එක දරුවෙක් හිටියා. පොරොන්නද දරුවේ පියානෝ ET fail. ET කොට කොච්චර කලකිරලාද කියනවනම් එයා E කරන එක අතෑල්ලේ වෙලා සෙන්ෂයින් ලියන්න යනවා දැන් BST වලේ. කැම්පස් යන්න හිතන්නවත් බෑනේ ඉවිල්ලා කොහොමත් කැම්පස් යන්න බෑ. එයාගේ රීකරෙක්ෂන් දාන්නේ නැතුව ෆේල් වෙච්ච සබ්ජෙක්ට් එකට C එකක්. දිස්ත්‍රික්ක 42 වෙනියා අනිවාර්යෙන් කැම්පස්. අනිවාර්යෙන් කැම්පස්. මෙච්චර වැරද්දක් කරලා තියෙන්නේ කොහොමද? නිකන් හොයලා බලුවා විභාග දෙපාර්තමේන්තුව අදුන්න කට්ටියන් එහෙම කතා කරලා කෝල් දීලා බැලුවා. බලනකොට සමහර උත්තර පත්‍ර බලු මධ්‍යස්ථාන වල හැම එකේම නෙවෙයි සමහර මධ්‍යස්ථාන වල ආරංචි වල තියෙන විදිහට පැන්සලෙන් ලකුණු කරපු MCQ එක ලකුණක්වත් දීලා නැහැ. පැන්සලෙන් ලකුණු කරපු MCQ එක ලකුණක්වත් දීලා නැහැ. ඒකෙන් තමයි මෙතන සක්කලා තියෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් නේද? රීකරෙක්ෂන් දාලා නැතත් ඇයි මෙයාගේ වෙනස් වුනේ කියන එක. කවුරු හරි දරුවෙක් ඔයාගේ ප්‍රතිඵල ගැන සතුටු වුන්නේ නැහැ. ඔයා දන්නා ෂුවර් එකට ඔයාගේ පිටට ප්‍රතිඵලයක් එන්න ඕනේ කියලා ඔයා රීකරෙක්ෂන් දැම්මා. ඔයාට ලකුණු හම්බෙන්නේ නැත්නම් ඔයාට MCQ එක පැන්සල් ලකුණු කරපු හින්දා තමයි දීලා නැත්තේ. දෙවෙනි පාර බලන්නේ පළවෙනි පාර බලපු එක නෙවෙයි. මණ්ඩල විශේෂතිය පළපුරුද්දක් තියෙන පරණ ගුරු මණ්ඩලෙන්නේ බලන්නේ. පරීක්ෂකවරු ටිකන්නේ. එයාට අහුණා අර වැරද්ද. මෙයාගේ MCQ එකටම ලකුණු දීලා නැහැ කියලා. හම්බුන ප්‍රශ්න පත්‍ර ලකුණු දීලා නැහැ කියලා. එයා සැකයක් ඇවිල්ලා ඒ මධ්‍යස්ථානේ අනිත් ඒවත් බැලුවා. බලලා එකකටවත් දීලා නැහැ. ඉම්පස්සේ වෙනස් වුණේ. දැන් අපිට සතුටු වෙන්න පුළුවන් 9 වෙනි පළවෙනියා වුණා කියලා. හැබැයි මේ දඩට ඒ වෙලාව හිමියන්න තිබ්බ ගෞරවය හම්බුන්නේ නැහැ නේ. මම ධර්මජ ශිෂ්‍යෙක්, මානව ධර්ම ශිෂ්‍යෙක්, ධර්මජ පළවෙනියා වුණාම කිම ආදේශ සංගමයෙන් එහෙම අනිවාර්යයෙන්ම ත්‍යාගි දෙනවනේ, මුදල් ත්‍යාගි ඉඳන්ම විශාල ත්‍යාගි දෙනවනේ, පදක්කම් දෙනවනේ. ප්‍රයිස් ගිවිං එකේ මේ හම්බ වෙනවනේ, විශේෂයෙන් හම්බ වෙනවනේ, කලස් පාව හම්බ වෙනවනේ. හරි. ඒවා ටික හිමි වුණා. ඊළඟට රජය දුන්නා දිස්ත්‍රික් පළවෙනි යන සහ තුන තිබ්බයි වැඩිම ලකුණු ආයෙත් දුන්නා විදේශ විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයාට. ඒක හම්බුනේ නැහැ නේ මේ දරුවට. එහෙනම් මෙයාලා සාධාරණයක් වුන්නේ නැහැ පුතේ. මෙයාලා සාධාරණයක් වුන්නේ නැහැ. අනිත් පැත්තත් බලන්නකෝ. කලින් පළවෙනියෙක් හිටියනේ. මීට කලින් පළවෙනියෙක් කියන්නේ පළවෙනිය විදිහට යාට ගෞරවය හමුණාන ප්‍රශංසා හමුණානේ. ඒ විදිහට දැන් පල්ලෙහාට නාම එයාගේ මානසික කඩාවැටීමක් වෙනවනේ. ඒකත් අසාධාරණ දරුවෙකුට. මොනවා වුණත් දරුවෙකුට වෙච්ච අසාධාරණයක් නේ. එයා පළවෙනියෙන් ඉඳන් දෙවෙනියට හරි තුන්වෙනියට ගියාම එයා කැම්පස් යයි. හැබැයි අර පල්ලෙහා හිටපු සෙට් එකක් කැම්පස් යන්න හිටපු සෙට් එකක් කැපිලා යනවා නේද? පල්ලෙහා හිටපු කට්ටිය උඩට ආපුවාම. තේනවද මොකද කියන්නේ? පල්ලෙහා හිටපු ටිකක් උඩට ආවනේ. එතකොට උඩ හිටපු සෙට් එක අනිවාර්යෙන් පල්ලෙහාට ආවනේ. එයාට කැම්පස් යන්න හම්බෙන්නේ නැහැ නේ. ලොකුම අසාධාරණේ මොකක්ද දන්නවද? එයාට විභාග ලියන්න බෑ මේ පාද දෙවෙනි පාර. ඇප්ලයි කරේ නැහැ නේ කැම්පස් යනවා කියලා හිතන්නේ හිටියේ. කැම්පස් සිලෙක්ට් වෙයි ගන්න හිටියේ. දෙවෙනි පාර ඇප්ලයි කරේ නැහැ. දැන් ඇප්ලයි කරන්න බෑ ඇප්ලිකේෂන් කෝල් කරලා ඉවරයි. ඔන්න උසස් පෙළ මම දන්න ඉතිහාසෙට ලොකුම අසාධාරණ ETV පෙවර වෙලා තියෙනවා. පැන්සලෙන් ලකුණු කරන එක තහනම් දෙපා කියලා කොහෙවත් කියලා නැහැ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කියලා තියෙනවා. කළු හෝ නිල් පෑන්ෙන් සලකුණු කරන්න කියලා, කතිරේ ගහන්න කියලා. පෑන් එපා කියලා නැහැ. හැබැයි හිතන්නකෝ පුතේ කළු හෝ නිල් පෑන්ෙන් අපේ උත්තර පහ එකක් කැපුවා කියලා හොම. හතරෙනි කැපුවා කියන්නේ පස්සේ දෙවෙනි පාර කියවන යද්දි තේරෙනවා හතරෙනි පළවෙනි එක තමයි උත්තරේ කියලා. දැන් පෑනෙන් ලකුණු කොහොමද කපන්නේ?
ටිපස් කරන තහනම් ටිපස්ලා තිබ්බොත් ලකුණු එකක්වත් නැහැ. එහෙනම් අපිත් උපදෙස් දෙන්නේ ඉස්සෙල්ලා පෙන්සල් ලකුණු කරන්න. පෙන්සල් ලකුණු කරන්න. එතකොට මකල වෙනස් කරන්න පුළුවන්. මම දැන් දෙන උපදෙසත් ඒකම තමයි. පෙන්සල් ලකුණු කරන්න. අන්තිම මිනිත්තු 5 විතර අර පෙන්සල් ලකුණු කරපුවා පෑන්ට මාරු කරන්න. හැබැයි අන්තිම මිනිත් 5 කාටවත් දෙන්නේ නැහැ. අන්තිම වෙලාවෙත් මොකක් හරි ප්‍රශ්නයකට එල්ලා ඒත් එක්ක ඔට්ටුවේ තමයි ඉන්නේ. ඉතින් වැරද්දන්න එපා කියලා නෑ නේ කියන්න පැහැදිලිව කියන පෙන්සල් ලකුණු ගන්න මේ ලකුණු දෙන්නේ නැහැ කියලා. හරි? ඒ හින්දා අසාධාරණයක් උනේ මේ දවා මානහිමික නඩුවකුත් දානවා කිව්වා. ඒ විය යුතුයි. මොකද තව වෙන්න හොඳ නැහැ මේ දේ. ඔයාලට වෙන්න හොඳ නැහැ මේ දේ. හරි? ඒ හින්දා එහෙම සිද්ධි වුණා කියලා දැනගන්න මත් ඒක ගන්න පුළුවන් ලොකු ක්‍රියාමාර්ග සෑහෙන දුරට ගත්තා. සමහරවිට පාර්ලිමේන්තුවේ පවා කතා වෙයි. මේ දරුවගේ තිබ්බ දක්ෂතාවය මම හඳුනා හිටියා. ඒ තමයි ලියන්න පුළුවන්. ඒ එනවා කියලා දැනම්ම හිටියා. දැන් එන්න ඕනේ මට හිතා ගන්න බැරුණා අයි ඒක නැති වුණේ කියලා. මං ඉතින් ප්‍රැක්ටිකල් ටිකම හරි කරගන්න කියලා. ලියන එක ලියන්න පුළුවන්. අවුරුදු දෙක තිස්සේ අපි දරුවෙක් නිරීක්ෂණය කරනවා. ඔයාලා අවුරුදු දෙකක් මාත් එක්ක ඉන්නකොට ඔයාලගේ තියෙන ඔයාලගේ දක්ෂතාවනුත් දකින්නවා දුර්වලතාවනුත් දකින්නවා. අපි දුර්වලතාවෙන් හදන්න උත්සාහ කරනවා. දරුවෙක් හඳුනා ගන්නවා අපි. අපි අවුරුදු ගානක් මේ ශේෂ්ත්‍රය හිටපු හින්දා. ඒ හින්දා ඒකක් ෂුවර් කරම හිටිය දරුවෙක්. දැන් මෙයාගේ ඒකට මම බුදු වෙන්නේ මම බුදුමුනේ යාගේ 100කට බුදු පොනේ. හරි? ලියන්න වෙනවා මේක. ඊට කියන්නේ ගොඩ ගණන් හදන් තියෙන එකක් නෙවෙයි. තාක්ෂණයන් විස්තර කරන්න. පේපර් එකේ 75ක් විතර තියෙන ලියන්න. ගණන් හදන්න ටිකක් තියෙනවා. ඉලෙක් ගණන් එහෙම තියෙනවා. ඇස්පෙන්ටු කරන ගණන් ටිකක් තියෙනවා. ඒවා මහා අමාරු ගණන් නෙවෙයි. හරි? ඒ හින්දා ලියන්න පුරු කරනවා මම කටිය නෝට් එක ලියන අතරතුරේදී. රයිට්. දැන් ওই වාෂ්ප එන්ජිම ගැන කතා කරද්දී වාෂ්ප එන්ජිමේ ප්‍රශ්නක් දකින්න ඕනලා. මේ මම මහනුවර නගරේ රොයල් මෝල් කියලා තියෙන කැෆේ එකක් ඔය ගැටමට යන පාරේ ගන්නවර පාරේ ඒක තේකක් බිබීදී ඔය කෝච්චි වල තියෙනවා වාෂ්ප එන්ජිමේ නලාව හෝන් එක වාෂ්පම ගහන්න. එතකොට එකට ආවේනික හුවක් තියෙනවා. ඒ හුව හැවුනා මට. මම දන්නවා වාෂ්ප එන්ජිම එනවා කියලා ටක් ගාලා තේකක් දාලා ඉවරලා පාරට ආවා. මේ කෝච්චිය ඔතාම ලංකාවේ දාවන එනවා වෙන රටවල් වල අර මිනිස්සු ආසාවට යනවා මේ වගේ විදිහට එකක්. ඔකේ හුව ගන්න පුළුවන්. කෝච්චිය ගියා. වහලා තියෙන රේල් පාරත් ඇරුණා. මිනිස්සු යන්නේ නැහැ. දැන් අපේ එහෙමනම් ත්‍රිල එහෙම නැහැ. කෝච්චිය ඇරෙන්නත් කලින් යනවා යන්නේ නැහැ මිනිස්සු. ඇයි යන්නේ නැත්තේ? ඇයි යන්නේ නැත්තේ? කිව්වොත් මේ ඉතාලකත් එක්ක මූණ මුණ හැප්පෙනවා. මේ මොනවාද? ගල් ලඟුරු එන්ජිමෙන් නිකුත් වෙච්ච දුමාරය. දැන් මේ උඹ ගස්සෙන් එන්නේ. එන්ජින් කොහෙද තියෙන්නේ කෝච්චි? මැදිරි ටික මිනිස්සු ඉන්නේ මැදිරි ටික. පිටිපස්සේ. එතකොට AC කරපු කෝච්චි නෙවෙයි හසල තිබ්බේ. හුලම් පාරක් වෙන ජල් අරගෙන එන්නේ පැනලෙන් එන්නේ මේක. සුදු පාට අඳන් ඉන්නේ මේ මිනිස්සයා පහින්නේ කොහොමද කෝච්චියේ? කොහොමද කෝච්චියෙන් බහින්නේ? කළු පාට බහින්නේ. ඔතන තිබ්බ ගැටලුව. මේ දුමාරය එන්ජින් පණ ගන්න සෑහෙනලාවක් යනවා. දර ඇන්ටි කාර් එක වල අලෝප රූපේ ඒ කාර් එකේ කී දෙනෙක් ගමන් කරනවා? මගින් කී දෙනෙක් ගමන් කරනවා? මගින් කී දෙනෙක් ගමන් කරනවා? ඇහෙන්නේ නැහැ. මගින් 3 දෙනෙක්. මගින් එක්කෙනා ඇන්තරයි. අනිත් දෙන්න එක්කෙනෙක් රියදුරා ඩ්‍රයිවර් අනිත් එක්කෙනා ෆයර්මන් මං එදා කිව්වේ ගින්න හදන්න ඕනේ කියලා. මොකද ඩ්‍රයිවර් ගින්දර දාන කල් ළඟට දෙහෙන් දාන කිව්වොත් වාහනේ හැප්පෙනවා.
එයා පාර දිහා බලන් ඉන්නේ. ඒ හින්දා හැම වෙලාවෙම උදුනේ වාස්ප ටික හදාගෙන ඉන්න උදුන්ට ගල්ලංගුරු ටික දාන්න. ඒකේ තියෙන අලු ටික අයින් කරන වතුර මට්ටම් බලන්න තව කෙනෙක් ඉන්න ඕනේ. එයාට කියන්නේ ෆයර්මන් කියලා. කවුද? අනිවාර්යෙන් වාස්ප එන්ජිමක් තියෙනවා ෆයර්මන් කෙනෙක් ඉන්නවමයි. දැන් වත් වදාගෙන වාස්ප දුම්රිය වල රියදුරට අමතරව ෆයර්මන් ටික ඉන්නවා. එතකොට අපිට මේ විදිහට මෙයානේ රියදුරා සුක්කාම තියෙන මෙයානේ බෙන් ෆයර්මන් ආම්මා ගියා. එකම ගියා යන්න පුළුවන් මුළු රුමට රතේට. එයා තනකොට සුදු පාට ඇන්ටි බහිනව ඇත්තේ කොහොමද? නේ මූණ නිකන් කළු පයින් ෆේෂල් එකක් දාන වගේ බහිනව ඇති. රයිට්? ඔන්න ඔය ගැටලුව ආවා. ඊළඟට මේක හරි බර වාහනයක් නේ. දැන් නම් යන්නේ තන ඉඳලා ආව. හොඳ ගලගේ පල්ලමක් අහුනොත් එහෙම. එන්ජිම ඕනේ නැහැ ඊපස්සේ. වාහනේ යනවා. අර කූණෝගේ රටට ප්‍රශ්න ටික එනවනේ. නවත ගන්න අමාරුයි. ඔය ගැටලුව ආවා. ගැටලුව ආවා. ඒ හින්දා මේ රතේ තියෙන අඩු මගහරවන්න තමයි වාප බලයෙන් දාවන වෙච්ච මෝටර රථ තිබිලා ජනප්‍රිය වෙලා ටික කාලයකින්ම වෙනත් තාක්ෂණයට ගියේ. අපි ඒ ගැන ලියමු අලුත්චිතකින්. ලියන්න. එන්ජිමකින් දාවනය වන අලුත්චේදකින් එන්ජිමකින් ධාවනය වන මුල්ම මෝටර රථ ලෙස මුල්ම මගී හා බාන ප්‍රවාහන මෝටර රථ ලෙස වාෂ්ප මෝටර රථ ජනප්‍රිය වුවද වාෂ්ප මෝටර ජනප්‍රිය වුවද කමා ඔය කමා දාන එක පොයි ඉගෙන ගන්න යනවා කමා එම මෝටර වලින් ගැටලු රාශියක් පැන නගින ඔන්න යනවා පොයින්ට් ෆෝම් එකට. දැන් පොයින්ට් ෆෝම් එකෙන් තරු දාලා ලියන්න. ඉලක්කම් දාන්න ඕනේ නැහැ. මම කිව්වොත් අංක කරන්න කිව්වොත් අංක කරන්න. ඔය ෆෝමැට් එක වෙනස් කරනවා අපි. අවධානය ගන්න කියවන එක්කෙනාගේ. පළවෙනි එක. එන්ජිමෙන් පිටවන අධික දුමාරය. එන්ජින් පිටවන අධික දුමාරය. එන්ජිමෙන් පිටවන අධික දුමාරය. දෙවෙනි එක. දෙවෙනි තරම් මෝටර රථය විශාල වීම. මෝටර රථය විශාල වීම. මෝටර රථය විශාල වීම. එක පණ ගැන්වීමට ස්ටාර්ට් කරනවා කියන එක. පණ ගැන්වීමට සැලකිය යුතු කාලයක් ගත වීම. පණ ගැනීමට සැලකිය යුතු කාලයක් ගත වීම. අපි වේගයේ සීමාව විමල කිව්වද නේ? ඊළඟ එක වේගයේ සීමාව වීම. වේගයේ සීමාව වීම. ඊළඟ අන්තිම එක රියදුරට අමතරව fireman එහෙම ලියන්න. නැත්නම් ඉතින් ගිනි කරුවා කියලා තමයි ලියන්නේ. සමහර වචන තියා කෙලින්ම සිංහලට හරවන්න බෑ. fireman කෙනෙකු අවශ්‍ය වීම. fireman කෙනෙකු අවශ්‍ය වීම.
යටින් ලියන්න අලුත් ඡේදකින් ඊළඟ රූලේ ඊළඟම රූලේ. එබැවින් වාෂ්ප එන්ජිම යෙදූ දුම්රිය වාෂ්ප එන්ජිම යෙදූ දුම්රිය ලොව ජනප්‍රිය වුවද වාෂ්ප එන්ජිම සහිත මෝටර රථ කෙටි කාලයකින්ම භාවිතයෙන් ඉවත් විය. ගැටලුව පැන නැගුණේ වාෂ්ප එන්ජිම බාහිර දහන පෙරලිකම ඇතුලේ දාන්න එක බාහිර දහන පෙරලිකම ඇතුලේ මෙහෙම බාහිර දහන එන්ජිමක් වීම හේතුවෙන් බැවින් පෙරලිකම ඇතුළේම අස්සරයක් අභ්‍යන්තර දහන ඔන්න තාක්ෂණික වචන එනවා. ඒ වගේ එක ඉංග්‍රීසි වචන අනිවාර්යෙන් දෙනවා. internal combustion අකුරු හරියට මොන internal combustion කෙටියෙන් IC එන්ජිමක අවශ්‍යතාවය පැන නැගින දැන් අර එන්ජිමෙන් සිලින්ඩරය ඇතුලේ නෙවෙයිනේ ඉන්ධන වෙච්ච ගල් අඟුරු ටික දහණය වුනේ. බාහිර වනේ දහණය වුනේ. ඒකයි අපි බාහිර දාන එන්ජිමක් කියේ. අභ්‍යන්තරයේ දහණය වුණා නම් අපිට මේකේ හැදෙන දුම අපිට බටේකින් අයින් කරන්න තිබ්බා. එහෙනම් අපිට අවශ්‍ය කරන අභ්‍යන්තර දහන එන්ජිමක්. හැබැයි අභ්‍යන්තරව ගල් අඟුරු දහණය කරන්න බෑ. ෂණිකව දහණය වෙලා අලු ඉතිරි වෙන්නේ නැති ඉන්ධනයක් ඕන. අලු ඉතුරු කතන්දර කරන්න බෑනේ. ඒ කියන්නේ වාෂ්පජීවී ඉන්ධනයක් ඕන. එහෙනම් අභ්‍යන්තර දහන එන්ජිමක් ගැන පරීක්ෂණ පවත්වන්න පටන් ගත්තා. විවිධ අත්අදැකීම් කරා මේ ලෝකේ සාර්ථක වෙච්ච පළවෙනි අභ්‍යන්තර දහන එන්ජිම නිපදවු පුද්ගලයා. මෙයා බෙල්ජියම් ජාතිකයෙක්. මොන ජාතිකයෙක්ද? බෙල්ජියම් ජාතිකයෙක්. එයාගේ නම ජීන් ජෝසප් ලෙනෝ. අපි ලෙනෝ කියලා කෙටියෙන් හඳුන්වන්නේ. ලෙනෝ හරපු එන්ජිම තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඒකේ අර සිලින්ඩරේ. ලයිට් එකත් එක්ක බෑනේ පද. මේකේ අර සිලින්ඩරේ. මේකෙත් දකින්න පුළුවන්. අර රෝදේ මේකෙත් දකින්න පුළුවන්. දණ්ඩක් දකින්න පුළුවන්. වෙනස තියෙන්නේ නම් ඉන්ධනේ දහනය කරේ මේක ඇතුලේ අභ්‍යන්තරේ. ඒ හින්දා තමයි මේකට අපි මොන එන්ජිනද කියන්නේ? ඇහුන්නේ නැහැ. අභ්‍යන්තර එන්ජින් මොන එන්ජින්ද? මේක කියවන
ඉතුරු වෙන්නේ මොකක්ද දහනට පස්සේ ඊට පස්සේ මේක ඇතුලේ දහන කරනවා යමක් දහන එක තිබුදේ මේක ඇතුලේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය ඉහළ යනවනේ උෂ්ණත්වය ඉහළ යද්දී වාතය මොකද වෙන්නේ ප්‍රසාරණය වෙනවද සංකෝචනය වෙනවද වාතය මොකද වෙන්නේ ප්‍රසාරණය වෙනවද සංකෝචනය වෙනවද ප්‍රසාරණය වෙනවනේ වාතය ප්‍රසාරණය වෙන උත්සාහ කරද්දී වාතයේ පීඩනය වැඩි වෙනවා පීඩනය වැඩි වෙනවා ආන්ගේ පීඩනය හින්දා මේ පිස්ටනේ පල්ලෙහාට යනවා ඉතුරු කාර ටිකම තමයි මේ පිස්ටනේට සම්බන්ධ කරලා තිනවා මම ඉතිරින් අලින්නේ පේන්නේ නැති කොටස මේක ඇතුළේ යනවම දණ්ඩක් ඒ දණ්ඩ කෙලවලට ඇවිල්ලා හොම රෝදට සම්බන්ධ වෙනවා රෝද කරකිනවා මේක ඇතුළේ තියෙනවා දැන් දහනින් පස්සේ ඉදිරි වෙච්ච වාත කොටස් මාරේ තියෙනවනේ එහෙනම් මේක දිගටම කරකිනකොට ඉහළට ගිය පිස්ටනේ ඉහළට එනවා ඉහළට එද්දි පරිමාව අඩු වෙනවා යමක පරිමාව අඩු වෙද්දි පීඩනය මොකද යමක පරිමාව අඩු වෙද්දි ඉන්නේ මොකද වෙන්නේ ඇහුන්නේ වැඩි වෙනවනේ ඒ හින්දා මෙතනින් අපි කටයක් දාලා මුලින් පහළ තියෙනවා කපාටයක් අපි කරනවා අපි අඳින්නේ මේවා 3D නේ 2D අඳින්නේ මෙහෙම කපාටයක් තියෙන්නේ යන පාරේ මෙයා පිස්ටනේ උඩට එන්නෙද්දි මෙයා විවුත් වෙනවා ලහට ඇවිල්ලා කවුද විවුත් කරන්නේ කොහොමද විවුත් වෙන්නේ දැන් මේ හිතන්න එපා අපි ඔක්කොම ඉඳ ගන්නවා විවුත් වෙනවා මෙන්න මේ මාර්ගයෙන් මෙතන මම යන්නේ මෙන්න මේ මාර්ගයෙන් ඇතුළේ තියෙන මේ වාතයට අපි කියනවා පිටාර වාතය කියලා මොනවද කියන්නේ පිටාර වාතය පිටවන වාතය පිටාර වාතය මෙන්න මේ නලේ බැහැර වෙලා යනවා හරි මේ තාක්ෂණය මුල්වට ලෝකෙට හඳුන්වලා දුන්නේ බෙල්ජියන් ජාතික ලෙනෝ එයාගේ රූපයක් දීලා තියෙනවා එනි මේ රූපෙකුත් එක්කම බෙල් ලෙනෝ දවන පැත්තේ තියෙන ලෙනෝගේ එන්ජිම ඒක ලවන්න ඉඳලා තියන්න දැන් නෝට් ලියලා රූප ලවන්න ඉඳ තිබ්බේ කලින් ඇලෙව්වේ වම් පැත්තෙන් දැන් රූපේ වම් පැත්තේ දකුණු පැත්තේ යනවා ටික බැලන්ස් කරගන්න ලස්සනයි නෝට් එක ඔයාලටම දෙරටියක් පිළිවෙල නෝට් එක ලස්සන නෝට් එකක් එනවා කියලා ඒවා තමයි පාඩම් කරන්න හිතෙන්නේ රූපේ හලවන්න නැතුව හිතෙන් තිබ්බොත් ආපුණේ දිස්වල ලියලා තිබ්බ නැත්නම් ඔයාටම හිතෙනවා මේ පොත ගන්න හිතෙන්නේ මේකේ අඩුපාඩු කියලා ඔයාට කල්පනා වෙනවා ලියමු ලොව මුල්ම සාර්ථක අභ්‍යන්තර දහනයම මුල්ම සාර්ථක අභ්‍යන්තර ධනයෙන්ජීම පොතේ බෑග් එක දෙන්න හරි අමාරු වෙන්නේ කොට එතන හිට වෙලා ඔයා චුට්ටක් කහට යන්න ඕන නැත්නම් යාළුවා අමාරු වෙන්නේ අභ්‍යන්තර දහනයම අභ්‍යන්තර දහන අභ්‍යන්තර දහන internal combustion engine කියපුවම ICE ICE වරන්ත ලියන්න ICE capital වලින් ලියන්නේ capital ICE internal combustion engine निर्माण කරන ලද්දේ वर्ष 1850 දී वर्ष 1858 දී बेल्जियम जातिक स्क्रीन එක බලන්න जीन लेनो जीन लेनो विसिनी
මේ සඳහා ඔහු දහනශීලී වායුවක් භාවිතා කරන ලද අතර එම වායුව දහනශීලී වායුවක් භාවිතා කරන ලද අතර එම වායුව සිලින්ඩරයක් අභ්‍යන්තරයේ අලුත් වචනයක් කියනවා. එතකොට පෙළෙම ඇතුලේ ජ්වලනය, දහනයේ හරි වචනේ ජ්වලනය. ඒක ඉංග්‍රීසි වචන ignition ජ්වලනය ignition කරනු ලැබිය. ඉංග්‍රීසි වචන ලියා ගන්න. බාස්ලත් කියන්නේ ignition කියලා. ignition කොයිල් එක කියන ඉස්සරහට. ජ්වලනය ignition කරනු ලැබිය. එහිදී සිලින්ඩරයේ අභ්‍යන්තරයේ වාතය රත් වී සිලින්ඩරයේ අභ්‍යන්තරයේ වාතය රත් වී ප්‍රසාරණය වී ඇති කරන ලද පීඩනයෙන් පිස්ටනය ගමන් කිරීම සිදුවිය. මොකද රට බෙල්ජියම් රට ගැන කියන්නේ දැන් ඉස්සර රටවල් කීපයක් කියන බලන්න නිකන් කොහෙද තියෙන්නේ කියලා මේ රට ටික. දැන් ලෙනෝගේ රට බෙල්ජියම. ලෙනෝ හැදුවේ පෙට්‍රල් එන්ජිමක් නෙවෙයි. පෙට්‍රල් එන්ජිම නේ. එයා හැදුවේ අභ්‍යන්තර දහන එන්ජිමක්. මොකද එයා හැදුවේ කලින් ජේම්ස් වොට් අතල තිබ්බ මොන එන්ජිමද? බාහිර දහන එන්ජිම නැත්නම් වාෂ්ප එන්ජිම. වාෂ්ප එන්ජිමක් කියපුවම වාෂ්ප පදන්න එළියේ. එඳක බාහිර දහන එන්ජිමක්ම වෙනවා. ලෙනෝ ජීන් ලෙනෝ හැදුවේ අභ්‍යන්තර දහන එන්ජිමක්. දැන් අත අභ්‍යන්තර දහන එන්ජිම තමයි පාවිච්චි කරන්නේ. ඉන්ධන වර්ග දෙකක් පාවිච්චි කරන ප්‍රධාන වශයෙන් මොනවාද? පෙට්‍රල් සහ ඩීසල්. එහෙනම් දැනගන්න බෑ කවුද මුලින්ම පෙට්‍රල් අභ්‍යන්තර දහන එන්ජිමක් හැදුවේ කියලා. ළඟම රටක එක්කෙනෙක්. ජර්මනි. තාම ජර්මනිට ගියේ නෑ. ඔස්ට්‍රියානු ජාතිකයෙක්. මොන ජාතිකයෙක්ද? ඔස්ට්‍රියානු ජාතිකයෙක්. ඕස්ට්‍රේලියා නේ. එහෙ නෑ. ඔය ඔස්ට්‍රියාට ගියත් දිනෙත් ඔය යුරෝපීය ජාතිකය තමයි. එහෙ ලොකු නිර්මාණ ඔස්ට්‍රේලියාවෙන් ඇවිල්ලා නෑ. මෙයා ඔස්ට්‍රියානු ජාතිකයෙක්. ඔටෝ නිකොලස් ඕගස් ඔටෝ. එයා තමයි ඉන්ධනයේ විදිහට මුලින්ම පෙට්‍රල් පාවිච්චි කරේ. ඒ වගේම එයා දැන් අපි පාවිච්චි කරන සිව් පහර චක්‍රය ඉංග්‍රීසියෙන් කියනවා 4 stroke කියලා. පහරට කියන්නේ stroke cycle චක්‍රය 4 stroke cycle එක හඳුන්වලා දුන්නා. එන්ජිමේ මූලික රැස්ම කිසිම වෙනසක් නැහැ. මේ ටික කොහොමද තියෙනවා. අපි කරන්නේ යතුරක් දාලා එළියෙන් මේ රෝදේ කොහොම කරකවනවා. දැන්ටත් ඔය තනකොළ කපන මේ එන්ජින් ස්ටාර්ට් කරන්නේ කොහොමද? දෙයක් කටේ ඔතන නේද ලණුව. දාලා අදිනවනේ. අට්ට්‍රේ කියන්නේ රෝද දෙකේ ටැට්‍රේ ස්ටාර්ට් කරන්නේ කොහොමද? මේකට යතුරක් දාලා කරකවනවා නේද? ඒ වැඩේ තමයි කරන්නේ. මේ කරකවනවා. කරකවද්දී මේ සම්බන්ධ කරලා තියෙන දණ්ඩකින් පිස්ටනය ඉහළ ඉඳන් පහළට.
කොට කොහේ ඉඳන් කොහටද කියන්න අපි තැන් දෙකට දැන් නම් දෙකක් දෙන්න. උඩට කියනවා T D C කියලා උඩ ගිහින් අතර නැත. පහළට වෙන අතර නැතන්ට අපි කියනවා B D C කියලා. ඒකට තේරුම් තියෙනවා. top dead center. top කියන්නේ මුදුන. මුදුනත් කෙවර කියමු. BDC center. පහළ කෙවර. මේ දෙක අතර තමයි යන්නේ. එතකොට අපි යතුරු දැම්ම කරගොහම. කනකොන පිටන එනවා දැන් කියන්න ඕනේ. කොහෙන්ද එන්නේ? වචන උරු කරන්න යන්නේ. TDC නම් BDC. ඔයාලා ඕක අඩුම ගානේ 7-8 සේවතාවක්වත් මත් එක්කම කියන ඉස්සරහට එච්චර කියනවා මේක. පිටනේ කොහෙන්ද කොහට දෙන්නේ? TDC ඉඳන් BDC දක්වා. සින්දේ පරිමාණ මොකද? සින්දේ පරිමාණ මොකද? ඔළුවේ අඳි හදා ගන්නවා ඇනිමේෂන් හදා ගන්නවා. නැත්නම් මේක කරන්න බෑ. එන්ජිනියරින් හරියන්නේ නැහැ. ඇනිමේෂන් එක ඔළුවේ හදා ගන්නවා. නැත්නම් මේක වෙන්නන්නේ නැහැ. සින්දේ පරිමාණ මොකද? වැඩි වෙනවා. පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වුණාම යමක් ඇදලා ගන්නවානේ. අන්න ඒ වෙලාවේ මෙයා වහලා තියෙන්නේ පිටාර වෙන එක ඇදලා ගන්න හැවත් චූෂණ. මොකද්ද? චූෂණ කියන කපාටේ විවුර්ත වෙනවා. මෙයා විවුර්ත වෙනවා. විවුර්ත වෙන්නේ කොහොමද? කවුද විවුර්ත කරන්නේ? හිතන්න එපා ඒවා. විවුර්ත වෙනවා. ඒකෙන් පෙට්‍රල් වාෂ්පය එක්ක වාතය ඇදිලා එනවා. මොනවද දෙන්නේ? පෙට්‍රල් වාෂ්පයයි වාතයයි. දැන් මම අඳින්නම් පට කරලා. වා අඳින්නේ අපි පෙට්‍රල් වාතය අඳින්නේ නැහැ. දැන් පෙට්‍රල් වාෂ්ප ඒ දෙක වාතය එනවා. දැන් සිලින්ඩර් පිරෙනවා පෙට්‍රල් වාත මිශ්‍රණයෙන්. කොහොමද කියන්නේ? පෙට්‍රල් වාත මිශ්‍රණයෙන්. මෙහෙම ගමන් කරන බිස්නේ විරෝධ වට භාගයක් කැලකුණාම මෙතෙන් ලාභම ඇවිල්ලා නතර වෙනවා කොහෙන්ද? BDC වලින්. අපි තව කරකවනවා. දැන් BDC වල තියෙන පිස්ටනේ උඩට යන්න ගන්නවා. කොහෙනම් කොහටද? BDC ඉඳන් TDC දක්වා යන්න ගන්නකොටම මේක වැහෙනවා. මොන කපාටේද පුතේ? චෝෂණ කපාට වැහෙනවා. ඇතුළ මුද්‍රා වෙනවා, සීල් වෙනවා. දැන් සීල් වෙච්ච එකක් ඇතුලේ පිස්ටන උඩට යනවා. පරිමාණ මොකද වෙන්නේ? පරිමාණ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇතුළේ තියෙන වාතය සම්පීඩනවා කියලා අපි කියන්නේ. මොකද වෙන්නේ? වායු අණු එකිනෙක ගැටෙන්න ගන්නවා සම්පීඩනකොට. ඈත තිබ්බ ලං වෙනවනේ ගැටෙන්න ගන්නවා. ඒත් ඉහළ යනවා. බලන්න දෙන්නේ උෂ්ණත්වය. අනේ පුතේ මුක්කු ගහන්න එපා නින්ද යනවා. මම මුණන් හිටපේ ගානේ මුක්කු ගහන්න එපා. මේ මුක්කක් ගහුවා දොළු දනවා. මුට මානසික නිදා ගන්න කියලා නිදානවා. මෙහෙමවත් නිදා ගන්න එපා. දෙීම 8යි වෙලා පන්තිට එනකොට තරුණ කට්ටිය තාම අවුරුදු 20ක්වත් වෙලා නැහැ. ජවයක් තියෙන්න එපෙයි. ඔයාලගේ තාත්තා වයසින් අපිට වඩා ජවයක් දෙන්න වැඩිය හිටහන්කෝ. කොල්ලෙක් වගේ. නාගි පප්පෙක් වගේ ඉන්නේ නැතුව. රැතිසෙම හරි බලලා ඔය. ඔව්. අපි දන්න. එන්න රෑ ගන්න මොනවද කියලා අපිට හිතා ගන්න දෙන්න එපා. රයිට්. පිස්ටනේ උඩට යනවා. වාතය සම්පීඩනය වෙනවා. වාතය උෂ්ණත්වය ඉහළ යනවා. හැබැයි මේ පෙට්‍රල් කියන වාතයේ උෂ්ණත්වය හැම ඉහළ ගියාට එහෙම ජොලන වෙන්නේ නැහැ. ඉග්නයිට් කරනවා කියවන ජොලන වෙන්නේ නැහැ. උදව්වක් දෙන්න ඕන. ගෑස් ලික පත්තු කරන්න උදව්ව. ගෑස් ලික පත්තු ගන්න ගෑස් ටක් ගාලා ගෙනි ගන්නවා තමයි. මොකක්ද දෙනවනේ මොකද්ද කරන්නේ? මල ගන්න. අරෙන්නේ. මොකක්ද දෙන්නේ? වචනයක් එන්න ඕන. හරි ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් දෙකම එකයි. ස්පාර්ක් සිංහලෙන් ස්පාර්ක් එක සිංහලෙන් පුලිගුවක් මොකද කියන්නේ? පුලිගුවක් නිකුත් කරන්න ඕනේ. ඒකට මෙතන ඉන්නවා ස්පාර්ක් ප්ලග් එකක්. මොකද්ද ඉන්නේ? ස්පාර්ක් ප්ලග් එකක්. ලොකු කරන්ට් එකක්. වෝල්ට් 25000 කියලා කරන්ට් එකක්. වෝල්ට් කීයද? අපේ ප්ලග් වල මේ වගේ ඉන්නේ කීයද වෝල්ට්? නැහැ. ඒක සංසන්දනය කරන්න පුළුවන්. මේක ඉන්නේ කීයද? 230. බැටරි කැලක් කීයද? ඇහුන්නේ නැහැ. බැටරි කැලක් කීයද? 1.5. මේකේ කීයද? ඇහුන්නේ නැහැ. 25000ක්. වැදුනොත් එහෙම කොහොම සනීපේ? වැදිලා තියෙනවා. දැන් කාර් එක එහෙම බලන්න අමාරුයි. මෝටර් සයිකල් එහෙම බෝ කල්ලා බලන්න. වැදිලා තියෙනවා. ආයෙ මොනවාද? වැදින කාදී මූණ මෙහෙම වෙනවා නම් හරි. උට වැදිලා තියෙනවා. මට වැදුනේ අපේ ගෙවල් එහා පැත්තේ අංකල් දීපන් ලොකු වගාවල ඉඳලා තිබ්බා. ඒකෙන් වගාවට ගහනවා වතුර පොම්ප කරනවා. ඒකේ තියෙන පෙන්ට්‍රල් එන්ජිමක් තිබ්බ වතුර පොම්පයක්. නසරානේ අයියලා ඉන්නේ කිටියා. ඌ කිව්වා මල්ලි ඔය ස්පාර්ක් ප්ලග් එක අල්ලන්න දීතලයි කිව්වා. ඇල්ලුවා තමයි.
විසි වෙලා ගිහින් නැහැ. ඇයි වෝල්ට් කියනවද ඉන්නේ? 25000යි. හැබැයි පොඩි මොහොතයි තියෙන්නේ ඔක. මැරෙන්නේ නැහැ. මැරෙන්නේ එකට ගියොත් ඔක. සුළු මොකක් තියෙන්නේ. හරි? එහෙනම් ඉතා විශාල විභවාන්තරයකටද පුළඟව පයින්නවා. ඒ පයින්නේ මේ පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීලා උෂ්ණත්වය ගොඩ වැඩිව තියෙන මොහොතක. මොකද වෙන්නේ පෙට්‍රල් ටික? ගිනි ගන්නව නෙවෙයි පුතේ. දහණය වෙනව නෙවෙයි. අපිට වචනේ ජොලණය වෙනවා. මොකක්ද වෙන්නේ? රතිඤ්ඤයක් ගිනිනවද? රතිඤ්ඤයක් මොකද වෙන්නේ? දඩාංගල පුපුරවන්නේ. ආන් එහෙම තමයි වෙන්නේ. පෙට්‍රල් ටික පාළ දඩාංගල පුපුරනවා. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංග 10 පැනලා ඉහළ යනවා. ඇතුළේ තියෙන වාතය මොකද වෙන්නේ? රත් වෙලා ප්‍රසාරණය. ප්‍රසාරණයේදී පිස්ටනේ මත ප්‍රසාරණ වෙන වාතය තෙරපමක් ඇති කරනවානේ. පිස්ටනේ දැන් තමන්ට ඇති වෙන තෙරපමින්ද පහළට එනවා. පිස්ටනේ තමන්ට આવු තෙරපමින්ද පහළට එනවා. කොහෙන්ද පහළට? TDC ඉඳන් BDC. දැන් අපි නෙමෙයි රෝදේ කරකවන්නේ. කවුද කරකවන්නේ? එන්ජින් කරකවගන්නේ. හරි? බලය හම්බුණානේ. අපි මේ පහරට කියනවා බල පහර කියලා. මොනවද? බල පහර. ඇතුලේ දුමෙන් පිරෙනවා. ඉන්ධන ජොලණය වුණානේ දහණය වුණානේ. ඇතුලේ දුමෙන් පිරෙනවා. ඊළඟ සයිකල් එක ඊළඟ චක්‍රයට යන නම් මේ තියෙන ටික අයින් කරන්න එපයි. පිස්ටනය ඉහළට ගෙන්න ඕනේ. රෝද කරගෙන්න ඕනේ. රෝද කරගෙන්න ඕනේ. තවදුරටත් අපි කරකවන්න ඕනේද? තවදුරටත් අපි කරකවන්න ඕනේද? දැන් ෆෑන් එක කරකව ගන්න කරන්ට් එක දීලා බලය දුන්නාම කැඩගෙනවනම් විදුලි බලයෙන් මම විදුලි බලය අයින් කරා. එකපාර නතරින් නෑ නේ. මං කියලා දෙලා තියෙනවා මොකද්ද මේ? මෙයාගේ ගබඩා වෙන ගම්මිතාවය. මොකද්ද? ගම්මිතාවය. යමක් චලනය වෙන්න ගත්තාම එයාගේ බරයි වේගය යනුවට හම්බ වෙනවා ගම්මිතාවයක්. ඒ හින්දා තමයි අපි බයිසිකලයක් පාගලා නැවැත්තුවත් බයිසිකලය තව දුරක් යන්නේ. වාහනයක් එන්ජිම නැවැත්තුවත් වාහනයක් තව දුරටත් යන්නේ. රෝද කැරකෙන්න ගත්තනේ. එහෙනම් තව ටිකක් වෙලා කැරකෙනවා මොකක් හින්දාද? ගම්මිතාවෙ හින්දා. මොකක් හින්දාද? ඒ හින්දා පිස්ටනේ යනවා කොහෙන්ද කොහටද? කොහෙන්ද? BDC ඉඳන් TDC. ඇනිමේෂන් එක ඔළුවේ හදා ගන්න. BDC ඉඳන් TDC. සීන්නේ පරිමාව අඩු වෙනවා. පීඩනය වැඩි වෙනවා. ඉහළ යන්න පටන් ගන්නවත් එක්කම මෙන්න මේ කපාටය විවුර්ත වෙනවා. මොන කපාටයද? පිටාර කපාට විවුර්ත වෙනවා. ඇතුලේ පීඩනය වැඩිනේ. පිටාර වාතය මනින් බැහැර වෙනවා. අන්න චක්‍රය සම්පූර්ණයි. මම මුලින් නම් කියනවා අපි රෝදේ කරකවන පිටින් බලය දීලා. පිස්ටනේ එනවා TDC ඉඳන් BDC දක්වා. ඇතුළට පෙට්‍රල් සහ වාතය චූෂණය කරනවා. පහරට අපි කියනවා නමක් දෙන්න ඕනේ. චූෂණ පහර මොනවද කියන්නේ? චූෂණ පහර. පහළට ආවා. පහළට එනවත් එක්කම මේ කපාටේ වෙලා යනවා. වැහිලා යනවා. පහළට එලා BDC වලින් නැත වෙලා පිස්ටන් ඉහළට යන්න ගන්නවා. TDC දක්වා යන්න ගන්නවා. කපාට වැහිලා ඇතුළේ තියෙන පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩනය වෙනවා. ඒක තමයි වචනේ. මොකද්ද වෙන්නේ? සම්පීඩනය වෙනවා. උෂ්ණත්වය පීඩනය ඉහළ යනවා. පිස්ටනය TDC වලට කිට් පෙද්දිම ස්පාර්ක් ප්ලග් එක පුලිගන්න නිකුත් කරනවා. ඉහළට ගිය පහර සම්පීඩන පහර. මොන පහරද? සම්පීඩන පහර. නිකුත් කරපු හින්දා පෙට්‍රල් ජොලණය වෙනවා. ජොලණය වෙලා වාතය ප්‍රසාරණය වෙනවා උෂ්ණත්වයෙන් හින්දා බලය එනවා පල්ලෙහාට පිස්ටනය. අධික පීඩනයෙන් හින්දා එනවා පල්ලෙහාට. බල පහර, පවර් ස්ට්‍රෝක්. මොන පහරද? බල පහර. ඊළඟ පහර වල දන්නවා. මොකක්ද? ඊළඟ පහර වල දන්නවා. පහළට ආවට පස්සේ ඇතුලේ තියෙන දුම පිට කරන්න ඕනේ මොන පහරද? ඇහුන්නේ නැහැ. පිටාර පහර. ඒකට බය කැලකෙන ජවරෝධි ගම්මිතයෙන් හම් වෙනවා. ඔක්කොම සයිකල් සම්පූර්ණ පහරවල් කීයද? 4යි. මොනවා පහර 4? චූෂණ පහර, සම්පීඩන පහර, ද පහර, පිටාර පහර. සිව් පහර චක්‍රයක් මුල්වට හඳුන්වා දුන්නේ ඔටෝ විසින්. කවුරුන්ද? ඔටෝ විසින්. ඒක තමයි තාමත් අපි වර්ෂ කරන්නේ. කාර් එකක් ගත්තත්, පෙට්‍රල් කාර් එකක් ගත්තත්, පෙට්‍රල් මොටර් එකක් ගත්තත්, මොන පෙට්‍රල් එන්ජින් ගත්තත් මීට අවුරුදු කොච්චරද? 140යි 165කටද කලින් හඳුන්වා දෙන්න ලද එන්ජිම තමයි. දැන් බලන්නකො අපි එහෙනම් සරල තැනක ඉඳන් නේද ආවේ.
වාෂ්ප එන්ජිම එච්චර සංකීර්ණ නැහැ නේ. මේකත් එච්චර සංකීර්ණ නැහැ නේ. මේ අවුරුදු 165කට කලින් හඳුන්වා දුන්න එන්ජිම තවත් වාහනේ තියෙන්නේ. ඒ හින්දා දැන් අපිට එතන වාහනයක් ගැන කොච්චර සංකීර්ණ කෑලි කුඩ තියෙන්නේ කොහොමද ඉගෙන ගන්න ඉවර කරලා කරන්නේ කොහොමද? මට පුළුවන් වෙන මේක ඉගෙන ගන්න. මේක තේරුණා නම් තව මේකට කෑලි එකතු වෙනක විතරයි කරන්නේ. දැන් මේකට පුලිංගුවක් ඇති කරන්න එපයි. ඒක ඇති කරන්නේ කොහොමද? මේකට පෙට්‍රල් දෙන්න එපයි. පෙට්‍රල් ටික දෙන්නේ කොහොමද? මේක වාද්‍ය අයින් කරන්න එපයි. එන සද්දෙන්න යන්නේ. ඒක සයිලන්ස් කරන්නේ කොහොමද? නේ? සයිලන්ස් අන්න ඒ ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි? ඒ හින්දා සරලම තත්ත්වෙින්ද මම කියලා දෙන්නේ. දෙයක් සරලම තත්ත්වෙ ඉගෙන ගත්තාම ඒක සංකීර්ණ කොට අපිට එඟට දෙන්නේ නැහැ. තියෙනවා සංකීර්ණ මේක උගන්වන්න ගත්තොත් මෙතන ඉන්න පන්තියේ ඉන්න 180කටම තේරෙන්නේ නැහැ. සරලම தත්ත්වය ඔක්කොටම තේරෙන. ඒක කමක්කමෙන් තමයි කොටසින් කොට එකතු කරමින් ඉවරලා සංකීර්ණ කරන්නේ. අපි පටන් ගත්තේ වාෂ්ප එන්ජිමේ. ඒක දිනු කරලා අභ්‍යන්තර දහන එන්ජිමට ආවා. ඒකට පෙට්‍රල් දාලා සිව් පහ චක්‍රය හඳුන්වලා දුන්නා. ඒ ගැන ලියමු. ඔටෝ ගැන දීලා ඇති. ඔටෝ දීලා ඇති. ඔහුගේ පෙට්‍රල් එන්ජිමක් දීලා ඇති සිව් පහ එන්ජිම. ඉන්ධනය ලෙස රූපෙට ඉඳ තියලා ඉන්ධනය ලෙස පෙට්‍රල් භාවිතා කරමින් ඉන්ධනය ලෙස පෙට්‍රල් භාවිතා කරමින් චක්‍රයක් සම්පූර්ණ වීම සඳහා පිස්ටනය සිව් වරක් ඉහළ පහළ ගමන් කළ යුතු චක්‍රයක් හඳුන්වා දෙමින් ලොව මුල්ම පිළිකම ඕපන් කරන්න. දිග වාක්‍යයක් ලියන්න. පිළිකම ඇතුලේ ලොව මුල්ම සිව් පහර පෙට්‍රල් අභ්‍යන්තර දහන එන්ජිම බින්දුව ලියන්නේ අල්ලන්න නෙමෙයි. වැරදි. එන්ජිම බින්දුව, ඉන්ජිනේරුවා බින්දුව අල්ලන්න නෙමෙයි. ඉංග්‍රීසි ලියමු. 4 stroke petrol ice. Four-stroke petrol ice internal combustion engine කියන්නේ. පුතේ වරතු පාටින් ලියන්න. ඒ වරතු පාටින් යන්න එපා. මම රතු පාටින් ලියන්න කියන තැන තියෙනවා. වැදගත් ඒවා. ඒවා ලියන්න තමයි ඒ පාටින්ම ලියන්න. Four-stroke petrol ice නිර්මාණය කරන ලදී वर्ष 1861 දී ඔස්ට්‍රියානු
ඔස්ට්‍රියානු ජාතික ඉංග්‍රීසියෙන් ලියන ස්ක්‍රීන් එක බලන්න. නිකොලස් ඔටෝ විසිනි. ඕගස්ට් ඕනේ. නිකොලස් ඔටෝ විසිනි. නිකොලස් ඔටෝ විසිනි. නිකොලස් ඔටෝ විසිනි. ඔටෝ විසිනි. වර්තමානයේදීද පෙට්‍රල් මෝටර රථවල භාවිත කරන්නේ වර්තමානයේදීද පෙට්‍රල් මෝටර රථවල භාවිත කරන්නේ ඔටෝ හඳුනා දුන්න දැන් සිංහල ලියන්න. ඔටෝ හඳුනා දුන් සිව්පහර පෙට්‍රල් එන්ජිමයි සිව්පහර පෙට්‍රල් එන්ජිමයි ජේම්ස් වොට් මොන රටේද? ජේම්ස් වොට් මොන රටේද? ඇවුනේ එන් ජාතික මහ බිදාන්නේ ඊළඟ බෙල්ජියම් ජාතික කිව්වා. ජේම්ස් වොට් ගැන මම අහුවේ. කවුද බෙල්ජියම් ජාතිකයා? බෙල්ජියම් ජාතිකයා කවුද? දැන් ලියපෙ මතක නැහැ. තව කොහොම සිලබස් එක ඉවර කරපුවා. කවුද බෙල්ජියම් ජාතිකයා? ජීන් ලෙනෝ. ඔහුගේ නිර්මාණය මොකක්ද? ලෝකේ මුල්ම අභ්‍යන්තර දහන එන්ජිම. ලෝකේ මුල්ම සිව්පහර අභ්‍යන්තර පෙට්‍රල් එන්ජිම කාගේද? නිකොලස් ඔටෝගේ. මොන ජාතිකද? ඔස්ට්‍රියානු ජාතිකයි. දැන් යනවා කැමතිම රට මොකක්ද? මොන රටද? ජර්මනිය. ජපානට දැන් බෑ. තව අවුරුදු 100ක් දෙනවා. ජපානටෙන් තව 100ක් දෙනවා. අපි යනවා ජර්මනියට. කොහටද යන්නේ? ඉන්ධන වර්ග දෙකයිනේ. එක ඉන්ධනයක් හරි පෙට්‍රල් එන්ජිම හරි දාගෙන ඊළඟ එන්ජිම මොකක්ද? ඩීසල් එන්ජිම. පෙට්‍රල් එන්ජිම කාගේද? නිකොලස් ඔටෝගේ. ඒ හින්දා මේකට මට කියන්න වුණා මේකේ තියෙනවා සිව්පහර චක්‍රයක්. ඔය චක්‍රෙට සමහර තැන්වල කියනවා සිව්පහර චක්‍රය කියන්නේ නැතුව ඔටෝ චක්‍රය කියලා. මොකද්ද කියන්නේ? ඔටෝ චක්‍රය කියලා. ඒක ලියමු. සටහනක් දාන්න. සටහනක් තියෙනකොට මෙහෙම යන්න. නෝට් 32ක් කෝලන් යන්න. ඔටෝට කරන ගෞරවයක් ලෙස සිව්පහර පෙට්‍රල් චක්‍රය පෙරලිකම ඇතුලේ ඔටෝ චක්‍රය ඉංග්‍රීසියෙන් ඔටෝ සයිකල්. මොටෝසිකල් නෙමෙයි ඈ. ඔටෝ සයිකල් රංවාල නමින්ද හැඳින්වේ. කවුරුදෝ එක අහලා තියෙන එතකොට ජීන් ලෙනෝ කොහොමද පෙට්‍රල් හොයාගත්තේ කියලා. පෙට්‍රල් හොයාගන්න ජීන් ලෙනෝගේ කිසි සම්බන්ධයක් නැහැ. පුතේ මේ නෝට khනිජ තෙල් හම්බෙලා තිබුණේ ලෝකේ 1760 දශකයේනේ. 1700 අගභාගය වෙනකොට 1800 ගණන් වෙනකොට khනිජ තෙල් හම්බෙලා තිබ්බේ. khනිජ තෙල් නිස්සාරණය කළා අපි රත් කරනවා.
රත් කරත් ඉක්මනට වාෂ්ප වෙන්නේ LP ගෑස්. මොනවද ඉක්මනට වාෂ්ප වෙන්නේ? LP ඒක අයින් කරන්න පුළුවන්. ඊළඟට එන්නේ පෙට්‍රල්. මොකද ඊළඟට එන්නේ? පෙට්‍රල්. ඊළඟට ලාම්පු තෙල්. කෙරෝසින් කියන්නේ ලාම්පු තෙල්. ඊළඟට ඩීසල්. ඊළඟට එන්ජින් ඔයිල් වර්ග අන්තිමට තාර. ඔය විදිහට අයින් වෙනවා. ඒ විදිහට අයින් වෙනවා. අපි ආසවණය කරනවා. මේක රත් කරලා වාෂ්පශීලීව කලින්ම යනවා LP ගෑස්. ඊළඟ වාෂ්පශීලී ද්‍රව්‍ය පෙට්‍රල්. ඊළඟ වාෂ්පශීලී භූමි තෙල්. ඊළඟ වාෂ්පශීලී ඩීසල්. ඊළඟට එන්ජින් ඔයිල් වර්ග ඊළඟට තමයි තාර. ඔය විදිහට අයින් වෙන්නේ. ඒව හොයන් තිබ්බේ. පෙට්‍රල් හොයන් තිබ්බේ. ඩීසලුත් හොයන් තිබ්බේ. හරි? දැන් අහපින්ද කියන දැනගන්න එක හොඳයි. දැනගන්න එක වටිනවා. පෙට්‍රල් කියන්නේ හයිඩ්‍රෝකාබනයක්. මොකද්ද පෙට්‍රල් කියන්නේ? හයිඩ්‍රෝකාබනයක්. හයිඩ්‍රජන් සහ කාබන් විතරයි තියෙන්නේ. වෙන මොනවත් නැහැ. මේ ඉස්සරට ලියන්නත් වෙන ඒවා අපිලින්ද කියන්න දැනගන්න අනිත් අයට වඩා දැනුමින් ඉහළින් ඉන්න. එහෙම තමයි ඉන්න ඕනේ ලෝකේ. හයිඩ්‍රෝකාබනයක්. පෙට්‍රල් වල කාබන් 8ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8යි. කාබන් වලට පුළුවන් පොතේ බන්ධන 4ක් හදා ගන්න. කාබන් වලට බන්ධන 4ක්. කෙලවරේ මේක එකක් හදාන්න ඉන්නේ. තව 3ක් හදා ගන්නවා හයිඩ්‍රජන් එක. මැද එක දැන් දෙකක් හදාගෙන ඉන්නේ. තව දෙකක් පුළුවන්. මේක කියලා රෙකෝඩ් ආයත 3ක් පුළුවන්. කාබන් 8යි හයිඩ්‍රජන් කීයද බලන්න? දෙක ගානේ 8යි 16යි වැඩිපුර යන දෙපැත්තේ දෙකක් කියන 18යි. C8H18. C8යි H18යි. 8 කියන ඉලක්කමට ලතින් භාෂාවෙන් කියනවා ඔක්ටා කියලා. මොකද්ද කියන්නේ? ඔක්ටා කියලා. එහෙනම් මේකට කියනවා ඔක්ටේන් කියලා. මොකද්ද මේ කියන්නේ? අහන්න තියෙනවා නේද? ඕන වනේ ආපු විදිහ. ඔව් අහන්න වෙන්නේ මේ කින්ද බවුසරි පන්ති ඉවරයි. ෂෙඩ් වල තියෙනවා නේද 95 ඔක්ටේන් කියලා. 95 ඔක්ටේන් කියලා. ඒ කියන්නේ මේ පෙට්‍රල් වල 95ම තියෙන මෙන්න මේක. කාබන් 8යි හයිඩ්‍රජන් 18යි. 105 තියෙන්නේ කාබන් 7යි හයිඩ්‍රජන් කියන්නේ. වලගේ කාබන් 7යි හයිඩ්‍රජන් ඇවුන්නේ 16. හෙප්තේන් මොකද්ද? හෙප්තේන් 7ට ලතින් භාෂාවෙන් කියන්නේ හෙප්තා කියලා. හෙප්තේන්. ආයෙත් තියෙනවා කාබන් 6. කාබන් 6 නම් හයිඩ්‍රජන් ඇවුන්නේ 14යි. හෙක්සේන් මොනවද? හෙක්සේන්. 105ක් තියෙන මේවා. 95ම තියෙන මේවා. එහෙනම් දැන් කියන්න 90 ඔක්ටේන් කියලා තියෙන මේ ලාභයට ගහගන්නේ නේ? පෙට්‍රෝල් තියෙන ලාභ පෙට්‍රෝල් එක මොකද්ද? 90 ඔක්ටේන්. ඇයි 90 ඔක්ටේන් කියන්නේ? ඒ පෙට්‍රල් ලීටරයක් ගත්තොත් ඒකේ 90ක් තියෙන්නේ මොනවද? C8 H18 මොනවද? ඔක්ටේන් 10ක් තියෙනවා මොනවද? මොනවද? හෙප්තේන් හෙක්සේන් වගේ. පෙන්ටේන් පහ කියන්නේ පෙන්ටේන් වගේ. කාබන් පිට තමයි අපිට තාපය හම්බෙන්නේ. ගල් අඟුරු කියන්නේ තනර කාබන් නේ. ඒකෙන් හම්බෙන තාපය වැඩි. එතකොට කාබන් වැඩි වෙන්න ඔලුවට හොඳට ගන්න. කාබන් වැඩි වෙන්න ඉන්නෙන් දෙන ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් ඔයාලා කියන්නේ වඩා හොඳ 90 ඔක්ටේන් එකද 95 ඔක්ටේන් එකද? ඇහුනේ. ඇයි ඒ? C8H18 මේකේ තියෙන 90යි මේකේ තියෙන 95. මේක 10ක් තියෙන කාබන් අඩුයෝ. මේක 5යි තියෙන ඒවා. මේකේ කාබන් ප්‍රමාණය වැඩි. ඒ හින්දා හැම ශක්තිය වැඩි. අන්න දෙයක් පැහැදිලි කරන විදිය. අන්න දෙයක් තේරුම් ගන්න විදිය. සබ්ජෙක්ට් එක නෙවෙයිද? සබ්ජෙක්ට් එක නෙවෙයිද? මේක එදිනෙදා භාවිතා වෙන්නේ නැද්ද? පින් ගහනව නේද? ටැංකියට ගහන ගියාම 90 ගන්නද 95 ගන්නද කියන අහනවනේ. හැබැයි 95 10 එක ගහන්න ඕන ඒකට හදපු එන්ජිමකට. 90 වට හදපු එන්ජිමකට 95 කියලා වැඩියෙන් අපිට හම්බෙන්නේ නැහැ. එන්ජිම ඩිසයින් කරන්නට හරියට.
වැඩි කාබන් ගානක් 10 කරන්න ඕන එන්ජිමට. ඒකට එන්ජිම ඩිසයින් කරන්න ඕන. එහෙනම් ඔයා 90 වලට හදපුවේ CT100 එකට එහෙම 95 වලට ගහුවේ කියලා කඟ වේනා වගේ එනද ඒකේ යන්න හම්බෙන්නේ නැහැ පුතා. හරි. හැබැයි 95 හදපු එන්ජිමකට 95 වලට හදපු එන්ජිමකට 90 ගාන එක දෙයක් නෙවෙයි. එන්ජිමේ කාර්යක්ෂමතාවය සහ පර්ෆෝමන්ස් එක අපි කියන්නේ මොකද අඩු වෙනවා. අන්න අපි එදිනදා භාවිතා කරන තාක්ෂණය ඉගෙන ගන්න දේෙන් තේරුම් ගන්න විදිය. දැන් කාබන් කීයක් තිබ්බේ පෙට්‍රල් වල? කාබන් කීයක් තිබ්බ තව නියම දේ තේරුම් ගන්න යන්නේ. දැන් මොහොතකින් තේරුම් ගන්න යන්නේ ඉගෙන ගන්න දේ. කාබන් කීයක් තිබ්බේ? 8යි. ඒ පෙට්‍රල් වලනේ. ඊළඟට අපි යනවා ඩීසල් වලට. ඩීසල් වලට. ඩීසල් වල කාබන් තියෙනවා 18ක්. කීයද? 18ක්. හයිඩ්‍රජන් කීයද කියන්නේ? හයිඩ්‍රජන් කීයද කියන්නේ? 18 වලක 36යි දෙපැත්තේ උන් දෙන්නයි 38යි. C18 38. ඒ මොනවාද? ඒ මොනවාද? ඩීසල්. වැඩි ශක්තියක් හම්බෙන්නේ පෙට්‍රල් වලින් ඩීසල් වලින්. ඇහුන්නේ නැහැ. දැන් දන්නවනේ. සයන්ස් එකේම දන්නවනේ. එහෙනම් බර වාහන වල ලොරි බස් ට්‍රේන් සඳහා පෙට්‍රල් එන්ජිම ඩීසල් එන්ජිමද? ඇයි ඒ? වැඩි ශක්තියක් දෙනවා. ඇයි ඒ? පාවිච්චි කරන ඩීසල් ඇයි ඒ? මුලටම යන්න ඇයි ඒ ගහලා මුලටම යන්න. දෙයක් ඉගෙන ගන්න එහෙම තමයි. යමක් වෙන්නේ කොහොමද? ඇයි ඒ? එතන ප්‍රශ්නයක් නෑ. බර වාහන වලට ඩීසල් එන්ජින්. ඇයි ඒ? ඉන්ධනය ඩීසල්. ඇයි ඒ? ඩීසල් වල කාබන් අණු වැඩි. මුලට ගියා. එතකොට අය සැක සංකා නැහැ. තාක්ෂණ ඉගෙන ගන්න බෑ සැක සංකා තියාගෙන. කටපාඩම් කරගෙන. මුලටම යන්න ඕන. දැන් මේකේ මහා වරුදයක් තියෙනවා. ප්‍රශ්නයක් ගහනවා. ප්‍රශ්න කන විභාගයේදී අහලා තියෙනවා. ලොරි බස් වැනි බර වාහන සඳහා වඩාත් සුසු වන්නේ කුමන එන්ජින් වර්ගයේද? ඒ සඳහා හේතුවක් ගන්න. දැන් බැයිද ඒක? පන්තියල දවස් දෙකනේ. දැන් බැයිද? පැහැදිලි කරලා දෙන්න. ඒකෙදි භාවිතා කරන ඉන්ධනය ඩීසල්. ඩීසල් අණුක කාබන් 18යි. පෙට්‍රල් අණුක කාබන් 8යි. දෙගුණටත් වඩා. ඒ හින්දා වැඩි ජවයක් දෙනවා. තව හේතු තියෙනවා ඉස්සරහට හම්බ වෙනවා. තව හේතු තියෙනවා ඉස්සරහට හම්බ වෙනවා. අර සම්පීර්ණය කරන්නේ. සම්පීර්ණය කරන්නේ. සම්පීර්ණ ප්‍රහාරේ පෙට්‍රල් මෙහෙම නම් සම්පීර්ණ ඩීසල් මෙහෙම සම්පීර්ණ වැඩිපුර සම්පීර්ණ වෙනවා. වැඩිපුර සම්පීර්ණ වෙනවා කියන්නේ වැඩි උෂ්ණත්වයක් හැදෙනවා. වැඩි ජවයක් හැදෙනවා. පස්සේ දැන් ඉන්ධන මතක තියාගන්න ඕනේ. ඒක ලොකු දෙයක්. පෙට්‍රල් වල තියෙන කාබන් 8යි ඩීසල් වල තියෙන කාබන් 18යි. එහෙනම් කාබන් 18ක් තියෙන ඩීසල් එකක් හැදුවොත් ඒ එන්ජිම පෙට්‍රල් එන්ජිමට වඩා මොකද වෙන්නේ? බල සම්පන්න වෙනවා. මොකද වෙන්නේ? ඒක තේරුණා. එහෙනම් ඩීසල් ඉන්ධනයක් විදිහට භාවිතා කරලා එන්ජිම හදන්න ඕනා. ඒ එන්ජිම හැදුවේ රොඩෝල්ෆ් ඩීසල්. කවුද? එතකොට ඌට ඩීසල් කියලා නම තිබ්බද? ඒ කියන්නේ ඩීසල් ඉන්ධනයෙන් එන්ජිමක් හදපු හින්දා ඌට ඩීසල් කියලා නම තිබ්බද නැත්නම් උගේ නම හින්දා ඩීසල් වල නම දුන්නාද? උගේ කියන්න එපා ඉතින්. එන්ජිමක් හදලානේ. මොකේ දුවන්නේ? ඩීසල් එන්ජින් වල නේ. රොඩෝල්ෆ් ඩීසල්ට කරන ගෞරවයක් වශයෙන් ඉන්ධනයේ නම දුන්න මොකක් කියලා? ඩීසල් කියලා. හරි? පෙට්‍රල් එන්ජින් හැදුවේ පෙට්‍රල් කියලා පුද්ගලෙන් නෙමෙයි. ඔක පටල ගන්නවා. ඒක හැදුවේ කවුද? හැදුවේ කවුද? ඔටෝ ගෞරවය දෙන්නේ කොහොමද? ඔව් හඳුන්වා දුන් සිවහර චක්‍රය හඳුන්වන මොකක් කියලා? ඔටෝ චක්‍රය කියලා. හරි? ඩීසල් ඉන්ධනය හඳුන්වා දුන් ඩීසල් ඉන්ධනයෙන් එන්ජිමක් හඳුන්වා දුන් කියලා අපි කියනවා. හඳුන්වා දුන පුද්ගලම රුඩෝල්ෆ් ඩීසල්. මොන ජාතිකයේද? මොන ජාතිකයේද? ජර්මන්. මොකේද? ජර්මන්. යන්න රූපේ දීලා තිනවා. රූපේ දීලා තියෙනවා. ලොව මුල්ම සිව්පහර ඩීසල් චක්‍රය හඳුනා දුන්නේ ජර්මන් ජාතික
රුඩොල්ෆ් ඩීසල් විසිනි. රුඩොල්ෆ් ඩීසල් විසිනි. ඔහු විසින් අශ්ව බල 25ක අශ්ව බල 25ක අශ්ව බල 25ක කුඩා ඩීසල් එන්ජිමක් කුඩා සිව්පහර ඩීසල් එන්ජිමක් කුඩා සිව්පහර ඩීසල් එන්ජිමක් කුඩා සිව්පහර ඩීසල් එන්ජිමක් वर्ष 1897 දී वर्ष 1897 දී නිර්මාණය කරන ලදී. දැන් චිත් ගොඩ දිනවා. ඔයාලා චිත්තේවාදී පුතේ තාක්ෂණික ප්‍රශ්න ගන්න, විෂය සම්බන්ධ ගැටලු ගන්න, විෂය ධාරාව ගැන ගැටලු ගන්න, ඒවා අදාළ දේවල් කතා කරනවා. ගොම්පාටි වන්න එපා, කතා කරන්න ඒවලත් නැහැ. අගය කරන එක. හරි? ටට්ටක් කියන්න. බයික් වල ඩීසල් ගහන්න බැහැ. එයින් හදලා තියෙන කාබන් කීයක් ගන්නද පුතේ? කීයක් දාන්න ගන්න? 8ක්. 18ක් දාන්න ගන්න හැකියාව තියනවද? බෑ. එන්ජිම හිර වෙනවා. මොකද වෙන්නේ? එන්ජිම හිරලා කැපිලා යනවා. ස්ටාර්ට් වෙන්නේ නැහැ. ජොලන වෙන්නේ නැහැ. හරි? දාන්න බෑ. හැබැයි ගන්න එපා. කාබන් 8යිනේ. කාබන් 9ක් 10ක් විතර කියනේවා. බැරි කමක් නැහැ. කාබන් 9 කිව්වොත් එහෙම හයිඩ්‍රජන් මිස්සයිනේ. කාබන් 10ක් වුණොත් එහෙම හයිඩ්‍රජන් මිස්සගයිනේ. මේවා බැරි කමක් නැහැ. මොකද මේ ඉඳනේ? ලාභත දාන්නේ ගන්න බැරි කමක් නැහැ. මොකද පොඩ්ඩනේ වැඩි වෙලා තියෙන්නේ. ස්ටාර්ට් එක පොඩ්ඩක් අමාරු වෙයි. එහෙනම් සමහර එන්ජින් තියෙනවා හදලා තියෙනවා ස්ටාර්ට් කරන මොනගෙන්? පෙට්‍රල් වලින් දුවන මොනගෙන්? ලාම්පුතෙල් වලින්. පෙට්‍රල් ස්ටාර්ට් කෙරෝසින් රන් එමයි කියන්නේ. ඒ ප්‍රශ්න හොඳයි කියන්නේ ඒකයි. පෙට්‍රල් ස්ටාර්ට් කෙරෝසින් රන්. කෙරෝසින් කියන්නේ ලාම්පුතෙල්. වතුර එන්ජින් වතුර මොලේ ඉතින්. කුඹුර වලට එහෙම තුල ගහන්නේ. ඒ එන්ජින් ඒවා එහෙම තමයි. මොනයි කොහොමද දුවන්නේ? පෙට්‍රල් ස්ටාර්ට් කෙරෝසින් රන්. ආය නවත්තනකොටත් ලාම්පුතෙල් නතනොත් එහෙම පටන් ගන්න ලාම්පුතෙල්නේ. පරමේ මාරු ගන්නවා. පරමයක් තියෙනවා. ටැප් එකක් තියෙනවා. හරි? කෙරෝසින් පෙට්‍රල් මාරු කරන්න යද්දී මාරු කරනවා ඕගොල්ලෝ. නවත්තනකොටත් ආසර කඩ කරලා නවත්තන්න. අන්තිම චුට්ට පෙට්‍රල් වලින් මොකද කෙරෝසින් වලින් නැවැත්තොත් එහෙම එන්ජින් වෙනත් ඉතුරු වෙන්නේ. ලාම්පුතෙල් ඉතුරු වෙන්නේ. ආයි ස්ටාර්ට් කරන්න අමාරුයි. හරි? දැන් මට ප්‍රශ්නයක් නැහැ. ස්ටාර්ට් වෙන්න පුළුවන්. ස්ටාර්ට් කරන්න අමාරු දුවන්න පුළුවන්. ලාභයිනේ. පෙට්‍රල් වලට ලාභයි. ඩීසල් වලට ලාභයි. ඒ ඉතින් ගහන්න බෑ ඉතින්. අපේ බයිසිකලේ. ගහගෙන යන්කෝ. නීතියෙන් තහනම්. මෝටර එන්ජින් සඳහා ලාම්පුතෙල් භාවිතයේ නීතියෙන් තහනම්. හිතා ගන්න පුළුවන් එන්ජින් තියෙනවා. වතුර බම්බ, බෝට්ටු එන්ජින් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඇයි ඒ බැරි? තහනම් කරලා තියෙන්නේ. පරිසර දූෂණය නෙවෙයි උතන ප්‍රශ්නේ. පරිසර දූෂණය නෙවෙයි. ඊට වඩා ප්‍රශ්නයක් කරනවා. ඒ තමයි ලාම්පුතෙල් ගණන් අඩුවෙන් දේවල් තියෙන ලාම්පුතෙල් ගණන් අඩු හින්දා නෙවෙයි. ලාම්පුතෙල් පාවිච්චි කරන්නේ කවුද? යාද ලාම්පු වත්තු කරනවා? ලාම්පු වත්තු කරන ලයිට් නැද්ද? දැන් ලාම්පු වත්තු කරන ලයිට් ගියලා නැත්නම් එහෙම නැතුව ප්‍රශ්නයක් නැහැ. නමුත් ලාම්පු වලින්ම ජීවත් වෙන යන්ත්‍ර තියෙන ඉන්නවනේ. රටේ සමාජයන්වල. මොන අයද? මොන කට්ටිය සමාජයේ? දුප්පත් අයනේ.
ලයිට් ගන්න බැරියයි. නැත්තම් ලයිට් ඇවිල්ලා නැහැ තායකට. දුෂ්කර ප්‍රදේශ. කියන්නේ ඔතනකට ගිහින් පදිංචියට වත් කමක් නැහැ. කමන්නේ. එයාට සහන ආධාරයක් වෙන්න ලාම්පු තෙල් වල ඇත්තමෙන් භාගයකට තමයි ලාම්පු තෙල් දෙන්නේ. ඒක ටික අපි දරන්න ඕන. අපි කියන්නේ රජය දරනවා කියන්නේ අපි දරන්නේ. පාඩු පිට දෙන්නේ. පාඩු පිට දෙන්නේ. ඒ පඩුව පියවන්න තමයි පෙට්‍රල් එහෙම වැඩි කරන්නේ. ගොඩක්. ඉස්සර ඩීසලුත් ගොඩක් අඩුවට දුන්නේ. ඩීසල් අඩුවට දෙන්න හේතුව දුප්පතුන් පාවිච්චි කරන හින්දා නෙවෙයි. ඩීසල් ලාභපත්තු කරන්නේ නැහනේ. නමුත් හැම මිනිස්සෙක් කලපාන ඕනේද භාණ්ඩ ප්‍රවාහණය. ලෝරි බස් දුවන්නේ මොන ඉන්දනේ? ඩීසල් වලින්. එතකොට ඩීසල් ගණන් වැඩි කරොත් හාලුත් ගණන් යනවා, සීනිත් ගණන් යනවා, පිකන යනවානේ. බස් එකේ ටිකට් එකත් මොකද වෙන්නේ? ගණන් යනවා. ඒ හින්දා ගණන් වැඩි කරන්නේ ලාමු තෙල්ලවත් ඩීසල් මොනවද? පෙට්‍රල්. ඒක ටිකක් වාහනයක් ගන්න බකාන්නේ. උගේ තමයි ගන්න. උගෙන් තමයි ගන්න. සහනාධාර මිලට දෙන හින්දා ලාම්පු තෙල් එන්ජින් වල පාවිච්චි කරන තහනම් එන්ජින් වර්ග කීපයක් කරගෙන. බෝට් එන්ජින් පුළුවන්. කුෂිකාර්මය සඳහා භාවිත කරන එන්ජින් වලට පුළුවන්. හොඳ දේරුම් ගන්න විදිය. සමාජ දේශනෙන් දේවල් ඒක. ඊළඟට අහල් තියෙනවා ඉස්සල්ලා දුවේ 2 ස්ට්‍රෝක් එන්ජින් එක නෙවෙයිද? ඒක මොන එන්ජින් එකද? මේක 4 ස්ට්‍රෝක් නේ සිව් පහරනේ. දැන් දෙකට පස්සනේ හතරේ ඉන්නේ. අපිට හිතෙන්නේ එහෙමනේ. නෑ එහෙම නෙවුනේ. පස්සේ කාලේ මොකද දෙපහර එන්ජින් එක ඉගෙන ගන්න. ඒක ටිකක් මීට වඩා සංකීර්ණයි. වෙන්නේ කොහොමද කියන සංකීර්ණයි. සිව් පහර එන්ජින් 1880 ගණන් ඕනේ. දෙපහර එන්ජින් ඉන්නේ ඊට පස්සේ 1890 ගණන් වල එන්නේ. ඒක අපි පස්සේ ලියනවා දැම්ම නෙමෙයි. එතකොට යුරෝ 5 6 ගේ ඩීසල් කියන්නේ මොනවද? ඒකෙන් පුතේ අපි ඉස්සරහට අපිට තියෙන පාඩමක් ඉන්ජින් සම්මත කියලා. දැන් ඩීසල් එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒවට වෙන වෙන තව රසායනිකයන් එකතු කරනවා. අපි ඒවට කියන ඇඩිටිව්ස් කියලා. මොකද කියන්නේ? ඇඩිටිව්ස් එකතු කරනවා. ඉස්සර ඊයනොත් එකතු කරා. දැන් තහනම් ඒක. ඊයන් එකතු කරොත් එහෙනම් හොඳට වැඩ කරනවා එන්ජිම. හරි? ඒකෙන් පරිසර දූෂණය වෙනවා. විසයි. එහෙනම් තහනම් කරා. අන්න ඒ වගේ සම්මතයන් ස්ටෑන්ඩඩ් එක ඔය SLS කියන්නේ. වතුර බලක් ගත්තම ගහලා තියෙනවද SLS කියලා. ඒ ඉංජිනේරු සම්මතය. හරි? ආන්ගේ සම්මතවලට අංක දෙනවා. SLS අපිටත් තියෙනවා. SLS 0.9 ගඩොල් සඳහා. ඕම කිය අපි තියෙනවා. හරි? අනේ ඩීසල් වල ඉංජිනේරු සම්මතයන් තමයි යුරෝපයේ හදු සම්මතයන් තමයි යුරෝ 5 සහ යුරෝ 6 කියන්නේ. ඒවෙන් ගොඩක් කරන්නේ ඩීසල් වලින් සිදුවන පරිසර දූෂණය. මොකද බලන්නේ? ඩීසල් වලින් සිදුවන පරිසර දූෂණය. ඒකරි බොරතෙල් තිබුණේ බොරෝ යට නේද? එතකොට ඒ කාලේ මැෂින් හොයන් තිබුණාද? මේකන කාලේනකොට නිදි කයින මැෂින් හොයන් තිබ්බ සමහර තැන් තිබුණා. පොළොව ටිකක් පොඩ්ඩක් හරපුවාම ලිඳක් හැරුවත් වතුර ගන බොරතෙල් එනන් තිබ්බා ඇමරිකාවේ එහෙම. ඊළඟට මැද පිටිකක් තිබ්බා. එහෙනම් කයින්ත මේනකොට හොයන් තිබ්බේ. නැත්තම් එන්ජින් වෙන්නේ නැහනේ. භූමි තෙල් වලින් එන්ජින් පුවහම එන්ජින් මට හානි. මුදුවන් දෙයක් නැද ගෙදර ගිහින්. විශේෂාණියක් වෙන්නේ නැහැ. විශේෂාණියක් වෙන්නේ නැහැ. ට්‍රැෆික් රාලහමිට නාහෙකුයි මොලේකුයි දෙකම තිබ්බොත් ඔබේ නාහෙ තිබ්බට ඉතලා දා මොකක්ද තියෙනවද? මොලේ දෙන්නත් ඕනේ. අයි නීති දලන් ඉන්න එපේ. රාලහමේ නීතිය දලන් ඉන්නට මදි. තා මොකද වැඩ කරන්න ඕන? නාහෙ මොටර් සයිකලයක් ගියමනින් ඇතුළ ටැංකිය දු තියෙන මොනවද කියලා පේන්නේ නැහැ. මොකෙන්ද දැනෙන්නේ? නාහෙ ලාම්දල් පිස්සුනහම ඊටම ආවෙනික සුවඳක් එනවනේ. නාහෙ තියෙන කරා දැනෙනවක. මේ දුවන්නේ ලාම්බදල් වලින් කියලා. දුවන්නේ එහෙම හරි වයිසිකලයකට යන්නේ නැහැ. හොඳම තව කියන්න බෑ දැන්. දැන් මේ කවුද? මේ කවුද? රුඩෝල්ෆ් ඩීසල් නිර්මාණකේ ඩීසල් එන්ජිම ඊට කලින් හිටියා සිව්පහ චක්‍ර නිර්මාණය කරා ඔටෝ නෑ සිව්පහ චක්‍ර නිර්මාණය කරා පෙට්‍රල් සිව්පහ චක්‍රය ඔටෝ අභ්‍යන්තර දහන එන්ජිම ලෙනෝ මේ ඔක්කොම එන්ජින් තාම වාහනයක් ඇවිල්ලා නැහැ. වාහනයක් ඇවිල්ලා නැහැ. තිබ්බේ අර පරණ වාහනයෙන් දින වාහන තමයි. දැන් අපිට සාර්ථක එන්ජින් තියෙනව නේද? ආවගේ දුම දාන්න නැති. ආවගේ දුම දාන්න නැති තඩි එන්ජින් ඕන පොඩි එන්ජින් බල හොඳ බලයක් දෙන්න. අලුවිතු වෙන්නේ දෙන්නේ කොන වෙන්නේ. රියදුරටම පුළුවන් අධ්‍යා දාන කරගන්න ගින්දර දාන්න කෙනෙක් ඕන වෙන්නේ. හොඳ එන්ජිමක් තියෙන. ඒ එන්ජිම තිබ්බ වාහනයක් එපේ. එන්ජිම තිබ්බ වාහනයක්
එහෙනම් අහලා තියෙනවා. කවුද පෙට්‍රල් එන්ජිමක් තිබ්බ මොටර රථයක් ලෝකේ මුල් රට නිර්මාණය කරේ? මොන රටේද කවුද? අවුනේ ඒක අහලා තියෙන නම. හරි. හරි නම හරි. සමහර අය දන්නවා. රට මේ කාර් එක හදන්නේ තේ රටේම තමයි තාමත්. මොකද්ද රට? ජර්මනි. කවුද පුද්ගලයා? කාල් බෙන්ස්. කවුද පුද්ගලයා? කාල් බෙන්ස්. බෙන්ස් ගැන කතා කරමු. දැන් රූපේ දීලා ඇති. පුබුදුසගේ හැම්බිල දීලා තියෙනවා. පුබුදුස ගැන අමුතුවෙන් මම කියන්න දෙයක් නැහැ. මෙතන තියෙනවා අයිලන්ඩ් 4 පාරක් කඩන්න බැරි රෙකෝඩ් ඒවා. කඩන්න බැරි රෙකෝඩ් ඊළඟට ඔක්කොටම වඩා අධ්‍යාපනය හොගේ. අධ්‍යාපනය උසස් පෙළට සයන්ස් ස්ට්‍රීම් එකකට ඉවරලා ඩිග්‍රියට ICT මාස්ටර් ඩිග්‍රී එකකුත් තියෙනවා පෙරදින කැම්පස් එකෙන් කම්පියුටර් සයන්ස්. ඔය දෙකම තියෙන පුද්ගලයා කුණා යන කරේ. ආ වෙන යන්න පන්ති නැහැ. දීලාදී රූපේ. කාල් බෙන්ස්. බෙන්ස්තුයි බෙන්ස්ගේ කාර් එක දෙකම ඇති. තව රූප දෙකක් දෙන්න එනවා. බෙන්ස් අර තව කාර් එකක් එතනම තියෙනවා මේ සෙට් එක බලන්න. මේ සම්පූර්ණ රූපේ බලවා. ඕකේ පස්සේ කාලේ හදපු කාර් එකකුත් තියෙනවා. මුල්ම කාර් එක තමයි ඉස්සල්ලා මෙතනදී මේක. හතරේ කාර් එකක් හදලා තියෙන ඊට පස්සේ මේක ඒකක් තියෙනවා. මේ රූපෙත් එකටම අරන්. මේකක් තියෙනවා. කවුද අර බර්න්ස් එක කියන්නේ? බේරික කවුද අර යන්නේ? මෙයා ගැන තිබ්බට මෙයා ගැන අහලා නැහැ. බහුතරට අහලා නැහැ. කවුද? මේ කවුද? බර්තා බෙන්ස්. කවුද මේ? අවුනේ. බර්තා බෙන්ස්. කාල් බෙන්ස් තමයි මුල් වලට පෙට්‍රල් එන්ජිමක් දාපු මෝටර රථයක් හදලා දුන්නේ. හැබැයි බර්තා බෙන්ස් නොවන්න. බර්තා බෙන්ස් නොවන්න ඒ කාර් එක ලෝකේ දුවන්නේ නැහැ. මාර්ගේ දාවන්නේ නැහැ. ඇයි කියලා අහගමු. ඒකලිලා. ලියන්න. वर्ष 1885 දී वर्ष 1885 දී जर्मन जातिक कार्ल बेंस जर्मन जातिक कार्ल बेंस कार्ल बेंस पेट्रोल ಎಂಜಿನ್ पेट्रोल ಎಂಜಿನ್ पेट्रोल लोव मूल्म मोटर आते हैं लोव मूल्म मोटर आते हैं निर्माण करने दी ये बाइसिकल एक हेडेगात रोद तुनक राते की एकदास 1887 दी मुलवारट मोटर आता अलवीकरण लैबी विनाडी देख तो हारी अडगන්න දැන් ඔය බර්තා බේස් ගැන මම සඳහන් කරානේ කතාන්නේ බබුතේ බර්තා බේස් නොවන්නට මෝටර රථයේ පාර්ට් එක නැහැ කියන්නේ ප්‍රධාන හේතුවක් තියෙනවා කාල් බේස්
ඉතාම හොඳ නිර්මාණකරුවෙක් වුණාට ඉතාමත් හොඳ නිර්මාණකරුවෙක් වුණාට හරිම ලැජ්ජාශීලී බය මිනිස්සෙක්. ඔහු පෙට්‍රල් මොටර රථය නිර්මාණය කළා අවුරුදු කීපයක් යනකම්. ඒක හදපු ගෑරේජ් එකෙන් එළිය ගත්තේ නැහැ. එයාට බයක් තිබුණා මේක ෆේල් වෙයි කියලා. ලොකු බයක් තිබුණා මේක ෆේල් වෙයි මිනිස්සු hina වෙයි කියලා. ගෑරේජ් එක හැදුවේ ගේ ගෙදරම තියෙන ගෑරේජ් එක තියාන හැදුවේ. මුළු දවසම ගත කරන්නේ ඒකේ. සම්පූර්ණ මුදල් හම්බ කරන මුදල් සියල්ල වැය කරන්නේ ඒකට. ඒ වැය කරලා ඉවරලා මේ මොටර රථය හැදුවා. හදලා ඒක අත්හදා බැලීම් බලනවා මිසක් කවමදාක්වත් පාරට ගන්න නැහැ. එළියට ගන්න නැහැ. බය. මිනිස්සු hina වෙයි. මේක කැඩෙයි. අසත්‍යක වෙයි. අධික බයෙන් හිටියා. මේ බය කොච්චර දරුණුවට බලපෑවද කියන අන්තිමට ඔහුට මානසික රෝගී තත්ත්වයක් එන්න ආවා. පිස්සෙක් වෙන්න ගියා. දවසක් ඒ බෙන්ස් නැගිටලා බලනකොට හදපු කාර් එක ගෑනික් නැහැ. හදපු කාර් එකක් නැහැ. තමන්ගේ බිරිඳත් නැහැ දරුවොත් නැහැ. කවුද බිරිඳ? කවුද බිරිඳ? බර්තා බෙන්ස්. කවුද? බෙන්ස් දැක්ක කාල් බෙන්ස් මානසික දින වදය. ඕට ආත්ම ශක්තියක් තිබ්බේ නැත්නම් මේක එළියට දාන්න. අසාර්ථක වීමේ බීන තිබ්බේ. එයා කරේ එයා ගත්තා. එයා අවදාන මෙයා ගත්තා. අවදාන මෙතන තියෙන්නේ. අරගෙන එයා කරේ දවසක පාන්දර ළමයි තුන්දෙනා දාගෙන අර කාගේ ස්ටාර්ට් එයා දැනුම තිබ්බා. ඒකත් එක්කම වැඩ කළා මට දැනුම තිබ්බා. මේ වාහනේ නැගලා ඉවරලා පාරක්වත් හදලා නැත්නම් පාරවල් තියෙන අස්සකරත් යන හදපු පාරවල් දී ඒ පාරක වතු පිටි තියෙන වතු පිටි මැද්දෙන් ධාවනය කරා මොටර රථය. කොහෙද යන්නේ? තමන්ගේ දෙමව්පියන්ගේ ගෙදර. කිලෝමීටර් 80ක් එහා. කිලෝමීටර් 80ක් එහා තමන්ගේ දෙමව්පියන්ගේ ගෙදර තියෙන. රථය ධාවනය කරනවා. රථය ධාවනය කර දැන් ඔච්චර කාල මිනිස්සු දැකලා තියෙ මොනවද? කරත්ත යනවා කරත්ත යන්නේ අස්සු ඇදගෙන. දැන් කරත්තයක් යනවා අස්සු නෑ තොප්පිය දාගත්ත කපාට ගාගමක් ඇඳගත්ත ගෑණියෙක් යනවා මේකේ. මොකෙක් කියලා හිතෙන්නේ? මොකෙක් හිතන්නේ? මේ මායාකාරියක්. මොකද මායා කතන්දර ඒ දවස්වල හැරි පොටෝ වගේ කතන්දර ඒ දවස්වල හැමතැනම ජනප්‍රියලා තිබ්බේ. ගෑණියෙක් යනවා අස්සු නැති කරත්තේ කප්පටකට ගාලා යනවා. කළු පාට ඇඳගත්ත ගෑණියෙක් යනවා. අනිත් අස්ස කරත්තයක් යනකොට වැඩි වේගකින් යනවා. දැන් ඒ රටවල තියෙන දේවස්ථානනේ පල්ලිනේ තියෙන පල්ලි වල ගන්ටර ගහනවා. හරි මිනිස් රාජ්‍යා කරනවා. ඒ යක්කුණ්ඩ බයනේ දැන් මේ මායා කියන්නේ එන්නේ. කොහොම යනකොට කුඩා නගරයක් මැද්දේදී මෝටර දෙක නතර වෙනවා පෙට්‍රල් වල. මෝටර නතර වෙනවා මොකකින්ද අද? පෙට්‍රල් ඉවරලා. ළඟම තියෙන ෂෙඩ් එක කොහෙද තියෙන්නේ? දැන් තියෙන ප්‍රශ්නේ. දැන් වාහන තියෙන්නේ පෙට්‍රල් වාහන තියෙන්න බෑ. පෙට්‍රල් ෂෙඩ් කොහෙවත් නැහැ. හැබැයි බර්ඩ් බෙන්ස්ට හොඳ සහජ ඥානය තිබ්බා. පෙට්‍රල් වෙනුවට මොනවද නැති පාවිච්චි කරන්න පුළුවන්. මේ දවස්වල පාවිච්චි කරන ලිඩ් ඔයිල් කියලා ඔයිල් එක ඇඳුම් වල කාට යවන්න. ඒක දැම්මොත් පෙට්‍රල් වලට හා සමාන අපි දැන් ලාම්පු තෙල් කල් දාන්න කර එක්කෙනෙක්ට තව ප්‍රශ්නයක් වෙනවා. ලාම්පු තෙල් කලවම් කරොත් මොනවද එන්නේ කියලා තව චීට් වෙනවා මේ. අද දාන්නම යන්නේ උ. හරි මගුලා කරගෙන ගිහිල්ලා බර්තා මේස් දැනගත්ත ලිට් ඔයිල් දැන් ලිට් ඔයිල් හොයාගන්න නම් ඒවා විකුණන්නේ ෆාමසි වල. කොහොමද විකුණන්නේ? ෆාමසි වල. ෆාමසි කාර්යය බීල් බුදි. ඌ හැරගෙන ඉවරලා ඒ ලිට් ඔයිල් දාලා කාර් එක ස්ටාර්ට් කරගෙන ගමනාන්තයට යනවා. ඒක පස්සේ කාලෙක බෙන්ස් සමාගම හැදුවා. ඉතින් විනාඩි කිහිපයක වෘත්තාන්ත චිත්‍රපටයක් විදිහට හැදුවා ඒක. මොකද බෙන්ස් කර්මාන්තේ පටන් ගත්තේ කාල් බෙන්ස් සහ බර්තා බෙන්ස් දෙකේ හවුල හින්දා. කාල් බෙන්ස් හොඳ නිර්මාණකරුවෙක් වුණාට ඒක ලෝකෙ දක්වන්න ඉදිරිපත් උනේ බර්තා බෙන්ස්. Germany. A witch! A witch is coming! මන්ත්‍රකයක් එනවා. A witch!
මිනිස්සුන්ට hina වෙන්න දෙයක් තියනවා. ඊට වඩා දෙයක් නැහැ අලුත් නිර්මාණයක් වුණා. මම උදව් කරත් අලු කරන්න මිනිස්සු ගැරහැව්වා, කෙල ගැහුවා, hina වුණා. Stay with your brother. එතම ෆාමසිය. ෆාමසි කාර්යය හොයන්න. ඌ බාර් එකේ බොනවා තාම. බීගත්ත මිනිස්සු ඉන්න බාර් එකකට තමයි මේ කාන්තාව යන්නේ. Is the pharmacist in here? I'm looking for 10 liters of Ligroin. දයා හිතන්නේ මේ අර ඇඳුමේ මඩ තියෙනවනේ. මඩ යවන්න තමයි ඉල්ලන්නේ කියලා. එයා කියන ඇඳුම නෙමෙයි. එයාගේ වාහනේට කාට් එකට කරත් කියන්නේ කියන්නේ තාම වාහනේ නම කියලා නැහැ කා කියලා. කාට් කියන එක තමයි කාවුනේ පස්සේ කාලෙක. එතකොට කාට් එකට දාන්න ගියේ මාංශිකාරය හිතන්නේ කාට් එකේ නැසෙෝනේ. අස්සයන්ට වස දෙන්න දාදන්නේ කියලා අහනවා. ටීඩ්‍රොයිඩ් මරන්න දාදන්නේ කියලා අහනවා. It's not for my dress. It's for my carriage. You're trying to poison your horses. Do you have 10 liters now? ඉන්ධන ටැංකිය බෙන් අර ජවරෝදේ සිලින්ඩරය දැන් මොළ ස්ටාර්ට් කරන්න නම් චූෂර් පාන සම්පූර්ණ පාරේම සම්පූර්ණ වෙන්න ඕනේ බලය දෙන්නේ වෙයි බෙන්ස්ගේ පුතා ඒ බලය දෙන කටින් බලන්න පුළුවන් එයාගේ ආත්ම ශක්තිය නොවන්න තව වසර ගණනාවක් ගත වෙන්න තිබ්බ මෝටර රථයක් ඉලි දක්වන්න. රයිට්? ලියපතන ඉඳන් ලියලා මේ ඉවරයක් කරලා දාමු. 1980 දී ඔහු මුල් වරට මෝටර රථයක් අලෙවි කරනු ලැබීය. මෝටර රථයක් අලෙවි කරනු ලැබීය. මෝටර රථයක් අලෙවි කරනු ලැබීය. 1890 දී බෙන්ස් රෝද 4කින් යුතු පෙට්‍රල් මෝටර රථයක් නිෂ්පාදනය කොට පෙරලිකම ඇතුලේ බෙන්ස් මෝටර රථ සමාගම පෙරලිකම වහන්න ආරම්භ කරන ලදී. දැන් අපි කාර් නිකම් බෙන්ස් කියන්නේ මොන බෙන්ස් කියලා කියන්නේ? අවුන්නේ මර්සිඩීස්. කවුද මර්සිඩීස්? දැනගන්න ඕන නම් ළමන සමනේ. රයිට්. යනකොට කටි කාඩ් වගේක් තියෙනවා යන්න පුළුවන්. සහ WhatsApp group එකට නැත්නම් වහාම නම්බර් එක දීලා යන්න අනිත් දෙන්නේ ඒකට. පාඩම් බලන්න පුළුවන් වෙනවා බැලුනොත් එහෙම ඔන්ලයින් වලින් ඇඩ් වුණාම.